අනිත් සඳයක් ළමයි අපි අද කතා කරන්න යන්නේ ඔයාලට මේ පාර එක්සෑම් එකට අත්‍යවශ්‍ය වන මාතෘකාවක් සම්බන්ධයෙන් ඒ තමයි ලෝක නාගරීකරණය. හරි. මේ ලෝක නාගරීකරණයේ පාඩමෙන් ළමයි පහුගිය අවුරුදු කීපෙන් ප්‍රශ්න ඇදලා තිබ්බේ නැහැ. ඒකෙන් ප්‍රශ්නයක් ඇදෙයි කියලා හිතුවේ ගිය අවුරුද්දේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ප්‍රශ්නයක් ආවෙත් නැහැ. අනිවාර්යයෙන් මේ පාර ප්‍රශ්නයක් ඇදෙන්න පුළුවන්. හරි. අපි ඇදින්න කියලා ප්‍රාර්ථනා කරමු. මේකෙන් ප්‍රශ්නයක් આવුත් එම කියන්නේ ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. අපිට අමාරු ප්‍රශ්නයක් අහන්නේ නැහැ. ඊට සරලව උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නක් තමයි මේකෙන් එන්නේ આવුත්. හරි. එතකොට මේ නාගරීකරණය. මේ පාඩම ඉස්සරහට සාකච්ඡා කරන්න යන්න. එතකොට නාගරීකරණය. නාගරීකරණය කියලා මම සරලවම කියන්නේ ගමක් නගරයක් බවට පත්වීමේ ක්‍රියාවලිය. හරි. නාගරීකරණය කියලා සරලවම කියන්නේ ගමක් නගරයක් බවට පත්වීමේ ක්‍රියාවලිය. නාගරීකරණයයි. නාගරීකරණය කියලා කියන්නේ ළමයි ගමක් නගරයක් බවට පත්වීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ දැන් ග්‍රාමීය ප්‍රදේශයක් තියෙනවා කියලා හිතන්න. දැන් ඔයාලගේ දැන් ඔයාලා ජීවත් වෙන ගමක ග්‍රාමීය ප්‍රදේශයක. එතකොට ඔය ග්‍රාමීය ප්‍රදේශය ටික ටික දියුණු වෙනවා. ඒ පාරවල් හැදෙනවා, හරි? මහා මාර්ග හැදෙනවා, දුම්රිය මාර්ග හැදෙනවා, අධිවේගී මාර්ග හැදෙනවා, ඊට පස්සේ බිල්ඩින් හැදෙනවා, කර්මාන්තශාලා හැදෙනවා. ඒ වගේ ඔයාලා ඉන්න ග්‍රාමීය ප්‍රදේශයේ ගම ටික ටික දියුණු වෙනවා. ටික ටික දියුණු වෙලා ඒ විදිහට ගම නගරයක් බවට පත්වීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ සරලවම නාගරීකරණය කියලා. එහෙනම් නාගරීකරණය කියලා කියන්නේ ගමක් නගරයක් බවට පත්වීමේ ක්‍රියාවලිය. සරලවම හරි ගමක් නගරයක් බවට පත්වීමේ ක්‍රියාවලිය. ගම ටික 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 දියුණු වෙලා ඒ ගම නගරයක් බවට පත්වීමේ ක්‍රියාවලිය. නගරයක් දක්වා විකාශනය වීමේ ක්‍රියාවලිය තමයි නාගරීකරණය කියලා සරලව අර්ථ දක්වන්නේ. නැත්නම් අපිට නාගරීකරණය කියලා කියන්න පුළුවන් යම්කිසි රටක ජනසංඛ්‍යාවෙන් සමස්ත ජනසංඛ්‍යාවෙන් නාගරික ජනාවාසවල වාසය කරන ප්‍රමාණය නාගරීකරණය වේ. නාගරීකරණයයි කියලා දාන්න. යම්කිසි රටක සමස්ත ජනසංඛ්‍යාවෙන් නාගරික ප්‍රදේශවල වාසය කරන ජනසංඛ්‍යාවේ ප්‍රමාණය නාගරීකරණයයි. දැන් ඔයාලා හිතන්න අපේ රටේ ඉන්නවා කෝටි 2කට අධික ජනසංඛ්‍යාවක්. අපේ රටේ ඉන්නවා කෝටි 2කට අධික ජනසංඛ්‍යාවක්. එතකොට ඔය අපේ රටේ ඉන්න කෝටි 2කට අධික ජනසංඛ්‍යාවෙන් අපි බලන්න ඕනේ කෝටි 2ක ජනසංඛ්‍යාව පරීක්ෂණයක් කරලා ඒකෙන් කොච්චර ප්‍රමාණයක් නගරවල ජීවත් වෙනවද කියලා. ඒ සමස්ත කෝටි 2කේ ජනසංඛ්‍යාවෙන් කොච්චර ප්‍රමාණයක් නගරවල ජීවත් වෙනවද කියලා ගණනය කරලා බලන්න ඕනේ. ඒ ගණනය කළ එක ප්‍රතිශතයක් විදිහට ගත්තන් පස්සේ ඒ අගයට අපි කියනවා නාගරීකරණය කියලා. එහෙනම් අපේ රටේ සමස්ත ජනසංඛ්‍යාවෙන් නගරවල වාසය කරන ප්‍රමාණය. ඒක හෙව්වන් පස්සේ ප්‍රමාණය තමයි අපි කියන්නේ නගරවල වාසය කරන ප්‍රමාණයට තමයි අපි කියන්නේ නාගරීකරණය කියලා. නාගරීකරණ ප්‍රතිශතය කියලා. නැත්නම් නාගරීකරණ ජන ප්‍රතිශතය කියලා කියනවා. ඔයාම නාගරීකරණයේ විවිධාකාරයෙන් අර්ථ දක්වන්න පුළුවන්. මේ විදිහට නාගරීකරණයේ විවිධාකාරයෙන් අර්ථ දක්වන්න පුළුවන්. ගමක් නගරයක් බවට පත්වීමේ ක්‍රියාවලිය නාගරීකරණය. නැත්නම් යම්කිසි රටක සමස්ත ජනසංඛ්‍යාවේ නාගරික ජනාවාසවල වාසය කරන ප්‍රමාණය නාගරීකරණයයි. නැත්නම් තව අර්ථකථනයක් තියෙනවා. යම්කිසි ප්‍රදේශයේ කාලයක් තුල ඒ බිම් ප්‍රමාණය ජනාවාස ඝනත්වය ව්‍යාපාරික සහ වෙනත් ක්‍රියාකාරකම් වල සිදුවන වැඩිවීම නාගරීකරණයයි. හරි? යම්කිසි ප්‍රදේශයක කාලයක් තුල එහි බිම් ප්‍රමාණය ජනාවාස ඝනත්වය ව්‍යාපාරික සහ
වෙනත් ක්‍රියාකාරකම් වල සිදුවන වැඩිවීම නාගරීකරණයයි. ඔය නාගරීකරණයට විවිධ අර්ථකථන දක්වන්න පුළුවන්. අපි එක ගත්තා ගමක් නගරයක් බවට පත්වීමේ ක්‍රියාවලිය නාගරීකරණය. ඒක මතක තියාගන්න ගොඩක් ලේසි. ඒතර අනිත් එක යම්කිසි රටක සමස්ත ජන සංඛ්‍යාවෙන් නාගරික ජනාවාසවල වාසය කරන ප්‍රමාණය නාගරීකරණය. නැත්නම් යම්කිසි ප්‍රදේශයක කාලයක් තුළ එහි බිම් ප්‍රමාණය ජන ගණත්වය ව්‍යාපාරික සහ වෙනත් ක්‍රියාකාරකම් වල සිදුවන වැඩිවීම නාගරීකරණය. ඒක තමයි නාගරීකරණය කියලා කියන්නේ. එතකොට නාගරීකරණය කියන්නේ අඛණ්ඩ ක්‍රියාවලියක්. හරි නාගරීකරණය කියලා කියන්නේ අඛණ්ඩ ක්‍රියාවලියක්, නොනවතින ක්‍රියාවලියක්. එතකොට නාගරීකරණය කියලා කියන්නේ නොනවතින ක්‍රියාවලියක්. right? එතකොට සමස්ත ජන සංඛ්‍යාවෙන් නගරවල ජීවත් වන ජන සංඛ්‍යාව තමයි අපි නාගරික ජන ප්‍රතිශතය කියලා අදහස් කරේ. එතකොට මේ නාගරීකරණ ජන ප්‍රතිශතය වල සූත්‍රයක් තියෙනවා. ඒ තමයි නාගරික දර්ශකය කියලා කියන්නේ. නාගරික දර්ශකය. නාගරික දර්ශකය. නාගරික දර්ශකය සමානයි කිසියම් තෝරාගත් වර්ෂයක මේක තමයි යම් කිසි රටක නාගරීකරණය හොයන සූත්‍රය. යම් කිසි රටක අපර නාගරීකරණය හොයන්න ඕන නම් අපර මේ සූත්‍ර දාලා නාගරීකරණ මට්ටම හොයන්න පුළුවන්. නාගරික දර්ශකයේ සමානයි කිසියම් තෝරාගත් වර්ෂයක නාගරික ජන සංඛ්‍යාව කිසියම් තෝරාගත් වර්ෂයක නාගරික ජන සංඛ්‍යාව බෙදීම මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාව රටේ මැද ජීවත් වන ජන සංඛ්‍යාව. හරි මධ්‍ය වාර්ෂිකය කියන්නේ වර්ෂයක් තුළ මැද ජීවත් වන ජන සංඛ්‍යාව. මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාව ගුණ කිරීම 100. හරි ගුණ කිරීම 100%. ඔන්න ඔය කියන සූත්‍රයෙන් ළමයි අපිට යම්කිසි රටක නාගරීකරණ ප්‍රතිශතය හොයන්න පුළුවන්. මේ කියන සූත්‍රයෙන් අපිට යම්කිසි රටක නාගරීකරණ ප්‍රතිශතය හොයන්න පුළුවන්. දැන් අපේ රටකත් මේක දාලා අපිට නාගරීකරණ ප්‍රතිශතය හොයන්න පුළුවන්. දැන් අපි සරලව මෙහෙම ගමුකෝ මේ සූත්‍රයට අපි ආදේශ කරමු. දැන් තෝරාගත් වර්ෂයක නාගරික ජන සංඛ්‍යාව. දැන් අපි මේ උදාහරණයක් ගන්න නිකන් කිසියම් රටක කිසියම් වර්ෂයක තෝරාගත් නාගරික ජන සංඛ්‍යාව ඉන්නවා ලක්ෂයක්. හරි ලක්ෂයට වැඩි හැම රටකම ලක්ෂයක් ඉන්නවා. එතකොට මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාවත් ඒ රටේ ලක්ෂයයි. මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාවත් ලක්ෂයයි. ඒතර යම්කිසි තෝරාගත් වර්ෂයක නාගරික ජන සංඛ්‍යාවත් යම්කිසි රටක ලක්ෂයයි. එතකොට ඒ රටේ මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාවත් ලක්ෂයයි. එතකොට මේක 100%න් ගුණ කරනවා. 100%න් ගුණ කරනවා. එතකොට ළමයි මේ ලක්ෂර කැපෙනවා. මේ ලක්ෂර කැපෙනවා. ඒතර උත්තරේනේ 100%යි. එහෙනම් ළමයි මේ රටේ නාගරික ප්‍රතිශතය කීයද? මේ රටේ නාගරික ප්‍රතිශතය 100%යි. ඒ කියන්නේ රටේ හැම පුද්ගලයාම ජීවත් වෙන නගරවල. ඒතර නාගරීකරණය 100%යි. එතකොට අපි තව එකක් ගමු. අපි හිතමු ඒ කියන්නේ යම් කිසි රටක දැන් අපි දැන් යම් කිසි රටක් තෝරගන්නවා. අපි ඒ තෝරගන්න රටේ ජීවත් වන සමස්ත නාගරික ජන සංඛ්‍යාව ඉන්නවා 50000ක්. හරි 50000ක්. මේ පැහැදිලි කරන්න ඕනේ නේද ගන්න 50000ක් ඉන්නවා. එතකොට ඒ රටේම අපි තෝරගන්න රටේම මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාව කීයද කියලා බලද්දී අපිට අගේනවා ලක්ෂයක්. හරි ලක්ෂයක් එනවා. එතකොට මේක 100%න් ගුණ කරන්න බෑ. එතකොට 50000 එකයි 2යි. යම් කිසි තෝරාගත් වර්ෂයක නාගරික ජන සංඛ්‍යාව අපි ගමු
50000 ගමු. මධ්‍ය වාර්ෂික ජනසංඛ්‍යාව 50000 කට හිතමු. ඒක 100 ගුණ කරමු. ඒතර 50 ඒකෙත් 100යි නාගරීකරණය. එතකොට මම ওই විදිහට තමයි ගන්න. හරි මේක ඕන එකක් ආදේශ කරලා ගන්න පුළුවන්. කියන්නේ ලොකු අගයක් නෙන්නේ. එහෙම ආදේශ කරලා ඒ සූත්‍රයට ආදේශ කළා යම්කිසි රටක නාගරීකරණ මට්ටම අපිට හොයා ගන්න පුළුවන්. එතකොට දැන් අපේ රටේ ළමයි ওই විදිහට ආදේශ කරාන් පස්සේ අපේ රටේ නාගරික මට්ටම තමයි 18.3යි. 2015 වෙද්දී 2012 තිබ්බා 18.2ක්. ශ්‍රී ලංකාවේ හරි 2012 වෙද්දී ශ්‍රී ලංකාවේ නාගරික මට්ටම 18.2යි. 2015 වෙද්දී 18.3යි. ඔන්න ඔය වගේ අගයක් තමයි ගන්න ශ්‍රී ලංකාවේ. ඉතින් මේ ශ්‍රී ලංකාව, ඒ කියන්නේ ශ්‍රී ලංකාව ලෝකයේ අඩුම නාගරීකරණයක් තියෙන රටවල් අතර 7 වෙනි ස්ථානයේ තමයි ඉන්නේ. ඒතකොට ලෝකයේ අඩුම නාගරීකරණ මට්ටමක් තියෙන රටවල් සෙට් එක අරන් බැලුවොත් ශ්‍රී ලංකාව ඉන්නේ එතනිනුත් 7 වෙනියට. 7 වෙනියට තමයි ඉන්නේ. ඒ 10 අතර තමයි ඉන්නේ. කියන්නේ අඩුම නාගරීකරණ මට්ටමක් තියෙන ලෝකේ රටවල් 10 අතර තමයි ශ්‍රී ලංකාව ඉන්නේ. ඒ නාගරීකරණ මට්ටම අඩුම නාගරීකරණ මට්ටමක් තියෙන රටවල් 10 නුත් 7 වෙනි තැන තමයි ශ්‍රී ලංකාව ඉන්නේ. කියන්නේ 18.2ක් වගේ අගයක් තමයි තියෙන්නේ 2012 ඊට පස්සේ ඒක දශමිකයේ වැඩි වෙලා තියෙනවා 2015 වෙද්දී. එතකොට මේ නාගරීකරණ 100ක් තියෙන රටවල් ගත්තාන් පස්සේ නාගරීකරණ 100ක් තියෙන රටවල් ගත්තාන් පස්සේ එකට ඉන්නවා සිංගප්පූරුව. සිංගප්පූරුව 100යි. සිංගප්පූරුව කියන රටේ නාගරීකරණය 100යි. එතකොට අනිත් රට තමයි චීනය මැකාවෝ විශේෂ පරිපාලන ඒකකය. තව එකක් තියෙනවා චීනයේ හොංකොන් විශේෂ පරිපාලන ඒකකය. මෙන්න මේ රටවල් සෙට් එක ළමයි නාගරීකරණය 100%යි උපරිමයටම තියෙන මේ ටිකේ. හරි 100%ක නාගරීකරණයක් තියෙනවා. සිංගප්පූරුවේ නාගරීකරණය 100%යි. චීනයේ මැකාවෝ විශේෂ පරිපාලන ඒකකය. ඒ කියන්නේ මේ චීනයේ මැකාවෝ විශේෂ පරිපාලන ඒකකය කියන්නේ මේක මේ විශේෂ පරිපාලන මේකත් චීනය යටතේ තමයි පාලනය වෙන්නේ. ඒ කියන්නේ චීන රජය යටතේ තමයි මැකාවෝ පාලනය වෙන්නේ. විශේෂ පරිපාලන ඒකකයක් චීනයේ. ඒතකොට චීනයේ හොංකොන් කියන්නේ විශේෂ පරිපාලන ඒකකයක්. ඒතකොට මේ හොංකොන් පාලනය වෙන්නේ චීන යටතේ. චීනයේ තියෙන පරිපාලනය හැම තමයි හොංකොන් කියලාත් කියන්නේ. ඒතර මේ තුනේ නාගරීකරණයේ වර්තමානයේ වෙති 100%ක නාගරීකරණයක් තියෙනවා. 100%ක නාගරීකරණයක් තියෙනවා. ඒතර ඔක්කොම ළමයි හොයන්න අර සූත්‍රයට දාලා. එන ඔයගෙන් ගණන් හදන්න දෙන්නේ නැහැ. ඔය සූත්‍රය පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට සමස්ත ගෝලීය නාගරීකරණය ගත්තොත් කියන්නේ මුල්ම කාලේ නගර තිබ්බේ නෑනේ. එන්න මුල්ම කාලේ මිනිස්සු ඒ කියන්නේ ග්‍රාමීය ප්‍රදේශවල තමයි ජීවත් වුනේ. මුල්ම කාලේ මිනිස්සු ග්‍රාමීය ප්‍රදේශවල තමයි ජීවත් වුනේ. ඊට පස්සේ කාර්මික විප්ලවය එනවනේ. කියන්නේ මුල්ම කාලේ ග්‍රාමීය ප්‍රදේශවල තමයි හැම මිනිස්සුම ජීවත් වුනේ. එතකොට ඒ වර්ෂ 1800 වගේ කාලවකවානු ගත්තාන් පස්සේ 1800 වගේ කාලවකවානු ගත්තාන් පස්සේ නාගරීකරණය තිබ්බම 3ක වගේ අගයක 1800. එතකොට මුලින්ම 97ක් එතකොට ජීවත් වෙලා තියෙන. එතකොට නගර 1800 වර්ෂයේදී නගරවල ජීවත් වෙලා තියෙන 3යි. 1800 වර්ෂයේදී නාගරීකරණ ප්‍රතිශතය 3යිනේ. ඒ නගරවල ජීවත් වෙලා තියෙන 3ක වගේ අගයක්. එතකොට අනිත් 97ම ජීවත් වෙලා තියෙන ග්‍රාමීය ප්‍රදේශවල. අනිත් 97ම ජීවත් වෙලා තියෙන ග්‍රාමීය ප්‍රදේශවල. එතකොට නගරවල 3යි ග්‍රාමීය ප්‍රදේශ තමයි 97ක් ජීවත් වෙලා තියෙන්නේ. එතන මේ මුල්ම කාලේ වැඩිම ජන පිරිසක් ජීවත් වුණේ ග්‍රාමීය ප්‍රදේශවල. ගම්මානවල තමයි ජීවත් වුණේ. ඊට පස්සේ කාර්මික විප්ලවය ඇති වෙනවනේ. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුරෝපා රටවල් වල කාර්මික විප්ලවය ඇති වෙනවා. කර්මාන්තාංශ දියුණුව ඇති වෙනවා. ඊට පස්සේ ඒ විදිහට කාර්මික විප්ලවය ඇති වුණාන් පස්සේ අනිත් රටවල් වලට කර්මාන්ත ව්‍යාප්ත වෙන්න ගන්නවා. ඊට පස්සේ කර්මාන්ත ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් රටවල් කාර්මීකරණය වෙනවා. ඒ කාර්මීකරණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි නාගරීකරණය වෙන්නේ. හරි? මුලින්ම තිබ්බේ ගම්මාන ඊට පස්සේ
ඉගෙන වර්ෂ 1800 103ක වගේ වගේක් තිබේ. එතකොට 97ක්ම වර්ෂ 1800 ජීවත් වෙලා තියෙන ගම්මානවල ඒ කියන්නේ මුලින්ම ගම්මාන තමයි වැඩිපුර තිබ්බේ. ඊට පස්සේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුරෝපා රටවල් වල කාර්මික විප්ලවය ඇති වෙනවා. ඊට පස්සේ කාර්මික විප්ලවය අනිත් රටවල් වලටත් ව්‍යාප්ත වෙනවා. ඊට පස්සේ ලෝකේ හැම රටක්ම කාර්මීකරණය වෙන්න ගන්නවා. ඊට පස්සේ කර්මාන්තාංශයේ දියුණුව කාර්මීකරණයත් සමග ලෝකේ හැම රටකම නාගරීකරණයක් ඇති වෙනවා. ඊට පස්සේ නාගරීකරණය එන්න වැඩි වෙනවා. හරි. එතකොට වර්තමානයේ ගත්තොත් වර්ෂ 1803ක වගේ අගයක් තිබ්බේ. එතකොට වර්තමානයේ අගය ගත්තොත් ළමයි 54ක් 54ක් වගේ ලෝක ජනසංඛ්‍යාවෙන් වර්තමානයේ වෙදි ජීවත් වෙන නගරවල වර්තමාන ලෝකයේ නාගරීකරණ ප්‍රතිශතය 54යි. කියන වර්තමාන ලෝකයේ භාගයකටත් වැඩි අඩක් කියන්නේ 50යිනේ. 54ක් අඩකටත් වැඩි ජීවත් වෙන්නේ නගරවල. ඒතකොට ඒක විශේෂ ලක්ෂණයක්. 1803යි වර්තමානයේ වෙද්දී 54ක් දක්වා අගයකට ඒකපත් වෙලා තියෙනවා. ඒතර නාගරීකරණයේ ලක්ෂණ. ඒතර නාගරීකරණය කියන්නේ අඛණ්ඩ ක්‍රියාවලියක් කියන නවතින්නේ නැහැ. හරි. දිගින් දිගටම නගර ව්‍යාප්ත වෙනවා. ගමක් නගරයක් බවට පත් වෙනවා. හරි ගමක් නගරයක් බවට පත් වෙනවා. ඊට පස්සේ දැන් මෙහෙමනේ නාගරික දූරාවලිය එන්නේ. මුලින්ම තිබ්බේ තමයි හුදකලාගේ ගොවිපළනේ. මුලින්ම තිබ්බේ හුදකලාගේ ගොවිපළ. ඊළඟ විකාශනය වෙලා කුඩා ගම බවට පත් වෙනවා. ඊට පස්සේ කුඩා ගම බවට පත් වෙනවා. හරි. ඊට පස්සේ ගම ටික ටික දියුණු වෙලා කුඩා නගරය වෙනවා. කුඩා නගරය බවට පත් වෙනවා. ඊට පස්සේ කුඩා නගරය ටික ටික දියුණු වෙලා නගරය බවට පත් වෙනවා. ඊට පස්සේ නගරය තව ටිකක් දියුණු වෙලා මහා නගරය බවට පත් වෙනවා. ඊට පස්සේ මහා නගරය තව ටිකක් දියුණු වෙලා මේ පුරවරය බවට පත් වෙනවා. ඊට පස්සේ පුරවරය තව ටිකක් දියුණු වෙලා පත් වෙනවා නගර සාමූහිකය දක්වා. නගර සාමූහිකය. දැන් නගර සාමූහිකය තව ටිකක් දියුණු වෙලා පත් වෙනවා නගර යාය දක්වා. ওই විදිහ ළමයි නොනවතින ක්‍රියාවලියක් නාගරීකරණය තුළ තියෙනවා. ඒතර මුල්ම කාලේ තිබ්බේ හුදකලාගේ ගොවිපළ. ඒ හුදකලාගේ ගොවිපළ වුන් ටිකක් සංවර්ධනය වෙනවා. සංවර්ධනය වෙලා හුදකලාගේ ගොවිපළ ඒක කුඩා ගමක් බවට පත් වෙනවා. ඊට පස්සේ කුඩා ගම තව ටිකක් දියුණු වෙලා ගමක් බවට පත් වෙනවා. ඊට පස්සේ ගම තව ටිකක් දියුණු වෙලා කුඩා නගරයක් බවට පත් වෙනවා. ගම තව ටිකක් දියුණු වෙලා කුඩා නගරයක් බවට පත් වෙනවා. ඊට පස්සේ කුඩා නගරය තව චුට්ටක් දියුණු වෙනවා වැඩිපුර දියුණු වෙලා නගරයක් බවට පත් වෙනවා. ඊට පස්සේ නගරය තව ටිකක් ඕන් දියුණු වෙනවා. නගරය තව ටිකක් දෙනවා මහා නගරයක් බවට පත් වෙනවා. ඊට පස්සේ මහා නගරය තව ටිකක් දියුණු වෙලා පුරවරයක් බවට පත් වෙනවා. ඊට පස්සේ පුරවරය තව ටිකක් දියුණු වෙලා නගර සාමූහිකයක් බවට පත් වෙනවා. ඒතකොට නගර සාමූහිකයේ තව ටිකක් දියුණු වෙලා නගර යායන් දක්වා විකාශනය වෙනවා. ඒතකොට වර්තමානයේ මේ නගර යායන් තමයි විශාල වශයෙන් දකින්න පුළුවන් ඔය බ්ලූ බනානා නාගරික කලාපය, ග්‍රීන් බනානා නාගරික කලාපය, ගෝල්ඩන් බනානා නාගරික කලාපය විදිහට එකම නගරේ රටවල් ගණනාවක් පුරා පටියක් විදිහට නගර යායක් විදිහට විහිදිලා තියෙනවා. ඒතර ඒ දක්වාම නාගරීකරණයක වර්තමානයේ විකාශනය වෙලා තියෙනවා. වර්තමානයේ පුරවර නගර සාමූහික නගර යායන් කියනවා හැම රටකම දකින්න පුළුවන්. ඒතර අපේ ළමයි ශ්‍රී ලංකාවේ කොළඹ නගරයත් අයිති වෙන්නේ පුරවර ගණයට. ශ්‍රී ලංකාවේ කොළඹ නගරය පුරවරයක්. වර්තමානයේ පුරවරයක්. ශ්‍රී ලංකාවේ කොළඹ නගරය. ඒතර පුරවරයක් කියන ළමයි මැද්දේ තියෙනවා හර ප්‍රදේශය. ඊට පස්සේ වටේට තියෙනවා උපනාගරික කලාපයන්. හරි. උපනාගරික කලාපයන්. ඊටත් පස්සේ තියෙන්නේ ගැවිරික කලාප. මෙන්න මේ වගේ ප්‍රදේශයක් තමයි අපි කියන්නේ පුරවරයක් කියලා. මේක හර ප්‍රදේශය කියලා හඳුන්වනවා. හර ප්‍රදේශය. එතන මේක උපනාගරික කලාපය. එතන මේ පිටින්ම තියෙන රවුම ඒකට අපි කියන්නේ ගැවිරික කලාපය. ගැවිරික නැත්නම් ආර්ධනාගරික කලාපය කියලා කියනවා. ගැවිරික කලාපය. එතකොට මේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරයත් වර්තමානයේ මේ විදිහට පුරවරයක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. මේ මට්ටමේ තමයි ඉන්නේ. එතකොට මේක ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ඊට පස්සේ මෙතෙන්ට වර්ධනය වෙනවා.
ඊට පස්සේ මේ දක්වා වර්ධනය වෙන්න පුළුවන් නගරය ආයම් දක්වා. එතකොට දැන් ඉන්නේ මේ තත්ත්වේ. එතකොට මේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ හර ප්‍රදේශයේ විදිහට තියෙන කොළඹ නගරය. හර ප්‍රදේශයේ විදිහට කොළඹ නගරයමයි තියෙන්නේ. කොළඹ නගරය. එතකොට මේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ උපනාගරික කලාප විදිහට තියෙනවා මහරගම. මහරගම තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ජයවර්ධනපුර මහරගම ශ්‍රී ජයවර්ධනපුර ගල්කිස්ස මොරටුව තියෙනවා. ඔය වගේ ප්‍රදේශ තියෙනවා. හරි. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ ගැමි ලික කලාප විදිහට ක්‍රියා කරන්නේ ඉංග්‍රීය හොරණ හෝමාගම. ඉංග්‍රීය හොරණ හෝමාගම. ඔය වගේ ප්‍රදේශ. ඒ කියන්නේ ගමයි නගරයි අතර කලාප. ගැමි ලික කලාප කියලා තමයි ගමයි නගරයි අතර කලාප. ඒ කියන්නේ නගරයක් වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. නගරයක් බවට පත් වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. නගරේ තරමටම දියුණු වෙලා තියෙන්නේ. නමුත් ගමේ ලක්ෂණක් තියෙනවා තව. නගරයක් දක්වා වර්ධන වෙන ගමයි නගරයයි ලක්ෂණ මිශ්‍රිතව තියෙන එක තමයි ගැමිණික් කලාපයක් කියලා කියන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තමයි හර ප්‍රදේශයේ විදිහට ක්‍රියා කරන්නේ කොළඹ නගරයමයි. හරි කොළඹ නගරයේ හර ප්‍රදේශය මේක. ඊට පස්සේ ඒකට පිටින් තියෙන නගර වෙන්නේ හරි. ඒ කියන්නේ කොළඹ නගරයට වටේට තියෙන උපනාගරික කලාප වෙනවා මහරගම, ඊට ශ්‍රී ජයවර්ධනපුර, ගල්කිස්ස, මොරටුව, කිරිබත්ගොඩ, කිරිබත්ගොඩත් හරි. කිරිබත්ගොඩ ඔය වගේ ප්‍රදේශ ක්‍රියා කරනවා. ඊට පස්සේ මේ වටේට තියෙන උපනාගරික කලාප නැත්නම් ගැමි රික කලාප විදිහට ක්‍රියා කරන්නේ ඉන්ද්‍රිය හොරට හෝමාගම ඔය වගේ ප්‍රදේශ. ඒතර වර්තමාන ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තමයි පුරවරයක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. ඒක නාගරීකරණය ශ්‍රී ලංකාවේ දකින්න පුළුවන් ප්‍රවණතාවක්. ඒක කොළඹ පුරවරයක් දක්වා වර්ධනය වෙලා. කොළඹ කියන්නේ දැන් නගරයක් නෙමෙයි දැන් පුරවරයක්. පුරවරයක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. මේකල මම ඕන්න ලියා ගන්න කොහින් හරි මේ පුරවරයක් කියන්නේ මොකක්ද කියලා. මේවා ඉස්සරහට ඕනේ. පුරවරයක් කියලා මේකට හරි පුරවරය. මැද තියෙනවා හර ප්‍රදේශය නැත්නම් ප්‍රධාන නගරය. මැද තියෙන හර ප්‍රදේශය නැත්නම් ප්‍රධාන නගරය. ඊට වටේට තියෙනවා පරිවාර නගර, උපනාගරික කලාප කියලා හඳුන්වනවා. මේ වටේට තියෙනවා මේක වටේට. ඒක වටේට තියෙන නාගරික කලාප, ගැවිරික් කලාප කියලා හඳුන්වනවා. ඒතර මේක තමයි පුරවරයක් කියලා කියන්නේ. පුරවරයක්. මේ පුරවරයක් කියන්නේ මොකක්ද කියලා ලියාගන්න. ඇදලා ලියාගන්න. ඔක වැදගත් වෙනවා ඉස්සරහට. උදාහරණයක් උදාහරණ කොළඹ නගරය. කොළඹ නගරේ පුරවරයක්. කොළඹ නගරේ මේ තත්ත්වය තමයි තියෙන්නේ. අන්න මෙතන
නාගරීකරණය කියලා කියන්නේ සරලව ගත්තොත් හරි නාගරීකරණ ක්‍රියාවලිය කියන්නේ සරලව ගත්තොත් ගමක් නගරයක් බවට පත්වීමේ ක්‍රියාවලිය නැත්නම් යම්කිසි ප්‍රදේශයක යම්කිසි කාලයක් තුළ ඒ ජනගණත්වය වර්ග ඒ බිම් ප්‍රමාණය ජනගණත්වය ව්‍යාපාරික සහ වෙනත් කටයුතු සිද්ධට වැඩිවීම නැත්නම් සරලවම ගත්තොත් යම්කිසි ප්‍රදේශයක නැත්නම් යම්කිසි රටක් ඇතුලේ සමස්ත ජනසංඛ්‍යාවෙන් නාගරික ජනාවාසවල වාසය කරන ප්‍රමාණය තමයි නාගරීකරණය කියලා කියන්නේ. ඒක මතක තියාගන්න ලේසි සමස්ත ජනසංඛ්‍යාවේ යම්කිසි රටක සමස්ත ජනසංඛ්‍යාවෙන් නාගරික ප්‍රදේශවල වාසය කරන ප්‍රමාණය. නාගරික ප්‍රදේශවල වාසය කරන ප්‍රමාණය තමයි නාගරීකරණය කියලා කියන්නේ. ඒකට සූත්‍රයෙන් හැවුව හැකි. මධ්‍ය වාර්ෂික ජනසංඛ්‍යාවෙන් බෙදනවා සමස්ත නාගරික ජනසංඛ්‍යාව ගත්ත ඒක මධ්‍ය වාර්ෂික ජනසංඛ්‍යාවෙන් බෙදලා 100න් ගුණ කරනවා. එහෙම හොයන්න පුළුවන්. හරි ඊළඟ තියෙන නාගරික ජනාවාසයේ කැපී පෙනෙන ලක්ෂණ. නාගරික ජනාවාසයේ කැපී පෙනෙන ලක්ෂණ. නාගරික ජනාවාසයේ කැපී පෙනෙන ලක්ෂණ. ඒවා නාගරික ජනාවාසයේ කැපී පෙනෙන ලක්ෂණක් තමයි ජන සංඛ්‍යාව හා ජන ඝනත්වය වැඩි වීම. ජන සංඛ්‍යාව හා ජන ඝනත්වය වැඩි වීම. ජන සංඛ්‍යාව සහ ජන ඝනත්වය වැඩි වීම. එතකොට නගරයක දකින්න පුළුවන් විශේෂ ලක්ෂණයක් තමයි නගරයක් තුළ ජන සංඛ්‍යාව සහ ජන ඝනත්වය කියන එක වැඩි. නගරයක් ඇතුළේ ජන සංඛ්‍යාවක් වැඩි, ජන ඝනත්වයත් වැඩි. දැන් ගමක් ගමුකෝ. ගම. මේක ගම. හරි. මේක නගරය. එතකොට ළමයි මේ ගම සහ නගරය අතරේ වැඩිම ජන සංඛ්‍යාවක් දකින්න පුළුවන් වෙන්නේ නගරය තුල. ගම සහ නගරය අතරේ වැඩිම ජන සංඛ්‍යාවක් දකින්න පුළුවන් වෙන්නේ නගරය තුල. ඒකට හේතු කිහිපයක් තියෙනවා. කියන්නේ ගමෙන් ළමයි නගරයට ඇද ගැනීම තමයි සිද්ධ කරන්නේ. මේ ගමේ ඉන්න මිනිස්සුත් නගරයේ වෙතට අද්ද ගන්නවා. මෙයාලටත් අතමන්ලා මෙහෙට අද්ද ගන්නවා. ඒක තමයි කරන්නේ නගරයක් තුලින්. එතකොට මේ නගරයේ තියෙන හිතකර ලක්ෂණ බලපානවා මේ ඇද ගැනීම වලට. එතකොට එළම සාමාන්‍ය ගමක් ගත්තන් පස්සේ ගමක් ඇතුලේ sannivedana පහසුකම් එහෙම දුර්වලයිනේ. ගමක් ඇතුලේ sannivedana මේ ගම ඇතුලේ sannivedana පහසුකම් දුර්වලයි. ඒ කියන්නේ වෙලාවකට සිග්නල් නැහැ. ඊට පස්සේ දැන් බැංකුවක් හොයන්න ගියත් බැංකු නැහැ. හරි ගම ඇතුලේ බැංකු නැහැ නේ ටවුන් එකටම යන්න ඕනේ. ඒතර බැංකු නැහැ. ඊට පස්සේ ඒ වගේ පහසුකම් දුර්වලයි. ඊට පස්සේ අපිට ඒ කියන්නේ අවශ්‍ය දේවල් මිලදී ගන්න ගියත් දැන් මෙහි තියෙන සුපර් මාකට් තියෙනවා. හරි ඒ වගේ තියෙනවා. මෙහි නෑ එහෙම. කඩයක් හොයන්න සෑහෙන දුරක් පයින් යන්න ඕනේ. එතකොට ඒ වගේ ළමයි මෙහි sannivedana පහසුකම්, සේවා හා යටිතල පහසුකම් ඔක්කොම දුර්වල මට්ටමක තමයි ගම ඇතුලේ තියෙන්නේ. ඒතකොට මෙහි ජීවත් වෙන්න අපහසුයිනේ. දැන් අපිට සිග්නල් නැහැ කියන්නේ එහෙම ගම ඇතුලේ ජීවත් වෙන්න අමාරුයිනේ. එතකොට මෙහි පහසුකම් මදි. හින්ද ජීවත් වෙන්න අමාරුයි. ඒක කරන්ට් එකක් නැහැ කියමු. විදුලිය නැහැ කියමුකෝ. මේ ගම ඇතුලේ. ඒතකොට විදුලිය නැත්තම් කොහොමද ළමයි ජීවත් වෙන්න අමාරුයිනේ. එතකොට අපි නගරයක් විතර තමයි සංක්‍රමණය වෙනවනේ. එතකොට නගරේ හැමදේම තියෙනවා. නගරේ දෙයක් ගන්න ඕන නම් පස්සේ තියෙනවා. සුපර් මාකට් තියෙනවා හැමදේම තියෙනවා. හරි. ඒතකොට විදුලිය උපරිම විදුලිය තියෙනවා. සිග්නල් එහෙම හොඳටම තියෙනවා. ඒ sannivedana පහසුකම් තියෙනවා. බැංකු තියෙනවා. ඊට පස්සේ දියුණු අධ්‍යාපන පහසුකම් තියෙනවා නගරය තුළ. විශ්වවිද්‍යාල තියෙනවා. දැන් කොළඹ නගරය ගත්තාම පස්සේ කොළඹ නගරේ තමයි විශ්වවිද්‍යාල සෙට් එකම තියෙන්නේ. ඒතර විශ්වවිද්‍යාල තියෙන අධ්‍යාපන පහසුකම් තියෙනවා. ඊට පස්සේ හොඳම සෞඛ්‍ය පහසුකම්, හොඳම හොස්පිටල් ටික තියෙන්නේ නගරය ඇතුලේ. ඒතකොට ඒ වගේ තමයි නගරය තුල තමයි හැමදේම තියෙන්නේ. ඒතකොට නගරයක් ඇතුලේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පහසුයි. නගරයක් ඇතුලේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පහසුයි. ඉදිරියදා ජීවිතය ගත කරන්න පහසුයි. නගරය ඇතුලේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒතර ඕන වෙදි පාක් එකකට ගිහිල්ලා ඒ වගේ අර සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. ගම ඇතුලේ අමාරුයි එහෙම. එතකොට ඒකින්ද ළමයි මේ ගමේ ඉන්න ජනසංඛ්‍යාව සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මේ නගරය වෙත සංක්‍රමණය වෙනවා. ගමේ ඉන්න මිනිස්සු නගරය වෙත ඇදිලා එනවා. ඒකින්ද ගමේ ජනසංඛ්‍යාව අඩු වෙනවා ටික ටික ගමේ ජනසංඛ්‍යාව අඩු වීමක් සිද්ධ වෙන්නේ. ටිකෙන් ටික නගරය තුල ජනසංඛ්‍යාව වැඩි වීමක් සිද්ධ වෙන්නේ. ටිකෙන් ටික නගරය තුල වැඩි වීමක් සිද්ධ වෙනවා. ශ්‍රී ලංකාවේ හොඳම උදාහරණය ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ගත්තොත් තමයි ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ වැඩිපුරම ජීවත් වෙන්නේ ඒ කොළඹ ඉපදුණු මිනිස්සු නෙමෙයි. ඒ කියන්නේ පිටින් ගියපු මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ. දැන් අපි උනත් කොළඹ නගරේ ඉන්නේ. ඒතර කොළඹ නගරේ ඉඳලම අපි
මේ පිටින් ගියපු කට්ටියනේ. ඒතර මේ පිටින් ගියපු කට්ටිය අධ්‍යාපනය හොයාන ඒ අරමුණින් යනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ටිකම තියෙන කොළඹ නගරේ. ඒකින්ද විශ්වවිද්‍යාල වෙත යනවා. එතකොට කොළඹ නගරය තුල ජනසංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට දියුණු සෞඛ්‍ය පහසුකම් හොයාන යනවා. ඊට පස්සේ කර්මාන්ත ඔක්කොම වගේ තියෙන කොළඹ නගරේ කර්මාන්ත 600 ගණක් තියෙනවා. කර්මාන්ත ඔක්කොම වගේ තියෙන නගරය තුල කොළඹ නගරය තුල. එතකොට ගමේ රැකියා නැහැනේ. ගමේ කර්මාන්ත නැහැනේ. එතකොට මෙහෙ තමයි කර්මාන්ත තියෙන්නේ. මේ තමයි රැකියා තියෙන්නේ. එතකොට රැකියා හොයාගෙන කොළඹ නගරයට යනවා. ඊට පස්සේ තව වෙනස් සාධක මත ඊට පස්සේ සුභෝගභෝගී ජීවිත ගත කිරීමේ අරමුණින් ඒ වගේ නොයෙකුත් සාධක මත මේ කොළඹ නගරය වෙත යනවා. කොළඹ නගරය වෙත ගියාන් පස්සේ මෙහි ජනගහනත්වය වැඩි වෙනවා. ජනසංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට සමස්තයක් වශයෙන් ගත්තන් පස්සේ ළමයි මේ නගරයක් ඇතුලේ ජනසංඛ්‍යාව හා ජනගහනත්වය වැඩි. ජනසංඛ්‍යාව හා ජනගහනත්වය වැඩි. ඒකට මූලිකම හේතුවක් තමයි ජනසංඛ්‍යාව හා ජනගහනත්වය වැඩි වෙන්න ග්‍රාමීය නාගරික ජන සංක්‍රමණ. ගමෙන් නගරයට සිදුවන සංක්‍රමණ තමයි ප්‍රධානම හේතුව බවට පත් වෙන්නේ. හරි ප්‍රධානම හේතුව බවට පත් වෙන්නේ ගමෙන් නගරයට සිදුවන සංක්‍රමණ ජනසංඛ්‍යාව හා ජනගහනත්වය වැඩි වීම සඳහා. ඒක එක සාධකයක්. ඒක එක ලක්ෂණයක්. ඒතර අනිත් එක සේවා හා යටිතල පහසුකම් දියුණු වීම. සේවා හා යටිතල පහසුකම් දියුණු වීම. සේවා හා නාගරික ජනාවාසික අනිත් ලක්ෂණය තමයි සේවා හා යටිතල පහසුකම් දියුණු වීම. එතකොට නගරයක් තුළ ගමකට සාපේක්ෂව නගරයක් තුළ සේවා හා යටිතල පහසුකම් උපරිම මට්ටමක තියෙනවානේ. ගමක සේවා හා යටිතල පහසුකම් එච්චර දියුණු නැහැ. ගමක බැංකු නැහැ. දියුණු අධ්‍යාපන පහසුකම් නැහැ. වේලාවකට විදුලියවත් නැහැ. හරි විදුලිය නැති ගම්මානක් තව ලංකාවේ තියෙනවා. වේලාවකට විදුලියවත් නැහැ. ඒ වගේ ළමයි අර සේවා හා යටිතල පහසුකම් ගමක් තුල අඩුයි. නමුත් නගරයක් තුල සේවා හා යටිතල පහසුකම් වැඩි. මේ සේවා හා යටිතල පහසුකම් කියන්නේ විදුලිය, ජල නල, ඊට පස්සේ මාර්ග, සදියුණු සෞඛ්‍ය පහසුකම්, දියුණු අධ්‍යාපන පහසුකම් ඒ හැම දෙයක්ම නගරයක් තුල වැඩි. හරි නගරයක් තුල උපරිම දියුණු මට්ටමක තියෙනවා. නගරය තුල හොඳ මට්ටමක තියෙනවා. ඒතර ඒකත් නාගරික ජනාවාසයේ කැපී පෙනෙන ලක්ෂණයක්. ඊට තව එකක් ළමයි ත්‍රිතීක හා චතුර්ථික ආර්ථික කටයුතු බහුල වීම. ත්‍රිතීක හා චාතුර්ථික ආර්ථික කටයුතු බහුල වීම. ත්‍රිතීක හා චාතුර්ථික ආර්ථික කටයුතු බහුල වීම. ඉතින් මේ ත්‍රිතීක හා චාතුර්ථික ආර්ථික කටයුතු කියන්නේ කර්මාන්ත හා සේවාංශයේ රැකියාව. ඒතර නගරයක් තුල ළමයි ගොවිතැන නැහැනේ. ප්‍රාථමික ආර්ථික කටයුතු නගරයක් තුල දකින්න අමාරුයි. ඒතර ප්‍රාථමික ආර්ථික කටයුතු කියන්නේ ගොවිතැන, සත්ත්ව පාලනය, ඊට පස්සේ දීවර කර්මාන්තය, ඒ වගේ දේවල් තමයි ප්‍රාථමික ආර්ථික කටයුතු. ඊට පස්සේ දඩයම, ඒ වගේ දේවල් තමයි ප්‍රාථමික ආර්ථික කටයුතු වෙන්නේ. ඒතර ප්‍රාථමික ආර්ථික කටයුතු දකින්න පුළුවන් වෙන්නේ ගමක් තුල. ඒතර ගමක් තුල දඩයම තියෙනවනේ, දීවර කර්මාන්තය තියෙනවනේ. ඊට පස්සේ සත්ත්ව පාලනය තියෙනවනේ. ඒක ගමක් තුල තමයි දකින්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි නගරයක් තුල තියෙන ද්විතීක ත්‍රිතීක චාතුර්ථික ආර්ථික කටයුතු බහුල වශයෙන් ත්‍රිතීක හා චාතුර්ථික ආර්ථික කටයුතු බහුල වෙන්නේ. එතකොට මේ ත්‍රිතීක හා චාතුර්ථික ආර්ථික කටයුතු කියලා කියන්නේ කර්මාන්ත හා සේවාංශයේ රැකියාව. කර්මාන්ත හා සේවා. නගරයක් තුල කර්මාන්ත තියෙනවා. නගරයක් තුල කර්මාන්ත තියෙන හින්දා ඒ කර්මාන්ත ඇතුලේ රැකියාව බිහි වෙලා තියෙනවා. අපේ ගම්වල මිනිස්සු ඒ රැකියාව කරන්නේ කොළඹට යන්නේ කර්මාන්තාංශ රැකියාව වලට. දැන් සේවාංශ රැකියාව තියෙනවා සංචාරක කරන. ඒ වගේ අර දියුණු සේවාංශයේ රැකියාව තියෙනවා පරිපාලන සේවා සේවාංශයේ රැකියාව තියෙනවා. ඒතකොට ඒව තමයි නගරයක් තුළ බහුලව වෙන්නේ. කර්මාන්තා සේවාංශයේ රැකියාව. ඔයාලම ලියා ගන්න කර්මාන්තා සේවාංශයේ රැකියාව කියන්නේ ත්‍රිතීක හා චතුර්ථික ආර්ථික කටයුතු කියන්නේ. කර්මාන්තා සේවාංශයේ රැකියාව. නැත්නම් පාඩල ගන්නවා. කර්මාන්තා සේවාංශයේ රැකියාව. ද්විතීක ඒවා තමයි කරන්නේ. ද්විතීක කියලා දාගන්න. ද්විතීක. ද්විතීක කියලා දාගන්න. ද්විතීක ත්‍රිතීක චාතුර්ථික ආර්ථික කටයුතු. ද්විතීක ආර්ථික කටයුතු තියෙන නගරයක් තුල.
ද්විතීක ත්‍රිතීක චාතුර්ථ කාර්ය කරවේ කර්මාන්තා සේවාංශ රැකියාවලට. තව ලක්ෂණයක් තමයි මේ භූමි පරිභෝගයේ ඉදිකල ප්‍රදේශ වීම. භූමි පරිභෝගය ඉදිකල ප්‍රදේශ වීම. භූමි පරිභෝගයේ ඉදිකල ප්‍රදේශ වීම. ඔයාලා මේක සාකච්ඡා කරද්දී වැදගත් දෙයක් කියමු කියලා ලියා ගන්න. ඔය හරි. භූමි ප්‍රදේශයේ ඉදිකල ප්‍රදේශ වීම. දැන් භූමි පරිභෝගය කියලා කියන්නේ ඒ කියන්නේ භූමිය පරිහරණය කරලා තියෙන ආකාරය. හරි. භූමි පරිභෝගය කියලා කියන්නේ අපි භූමිය පරිහරණය කරලා තියෙන ආකාරය. ඒතර ගමක් ගත්තොත් තමයි ඔයාලා හිතන්නේ භූමි පරිභෝගය මොනවටද වැඩිපුරම භාවිතා කරලා තියෙන්නේ? ගමක් ගත්තොත් භූමි පරිභෝගය වැඩිපුරම භාවිතා කරලා තියෙන්නේ මොනවටද? එතකොට මේ ගමක් ගත්තොත් භූමි පරිභෝගය වැඩිපුරම භාවිතා කරලා තියෙන්නේ වගාවන් වලට. ඒතකොට ගමේ භූමිය වැඩිපුරම භාවිතා කරන්නේ වගාවන් වලට. බී වගාව දක්ින්න පුළුවන්. එතකොට ගෙවතු වගාව, පොල් වගාව, ඒ වගේ විවිධ වගාවන් වලට තමයි ගමක් තුළ භූමි පරිභෝගය වැඩිපුරම වෙන්නලා තියෙන්නේ. එනේ භූමිය පරිභෝජනය කරලා තියෙන වගාවන් වෙනුවෙන්. ඒතකොට නගරයක් ගත්තාන් පස්සේම එහෙම නැහැ. නගරයක් තුළ භූමි පරිභෝගය තනිකරම භූමිය පරිභෝජනය කරලා තියෙන තනිකරම ඉදිකල ප්‍රදේශවලට. කියන්නේ තනිකරම භූමිය තුළ දකින්න පුළුවන් වෙන්නේ බිල්ඩින් තියෙනවා, කර්මාන්ත ශාලා තියෙනවා. හරි? ලොකු බිල්ඩින් තියෙනවා, කර්මාන්ත ශාලා තියෙනවා. තනිකර මහා මාර්ග තියෙනවා, අධිවේගී මාර්ග තියෙනවා. හරි? ගුවන් මාර්ග තියෙනවා. හරි? ඒ වගේ අර උමන් මාර්ග තියෙනවා. ඒ වගේ තනිකර භූමිය පරිභෝජනය කරලා තියෙන භූමිය පරිහරණය කරලා තියෙන්නේ ඉදිකල ප්‍රදේශ සඳහා. ඉදිකල ප්‍රදේශ තමයි හදලා තියෙන්නේ. හරි? ජනාවාසයම අධිකව තියෙනවා. ඒ වගේ ඉදිකල ප්‍රදේශ තමයි තනිකරම භූමි පරිභෝගය තුළ තියෙන්නේ. භූමි පරිභෝගය කියලා කියන්නේ භූමිය ප්‍රයෝජන භූමිය පරිහරණය කරලා තියෙන ආකාරය. ඒක කියන්නේ භූමිය පරිහරණය කරලා තියෙන්නේ ජනාවාස හදන්න, මහා මාර්ග හදන්න, අධිවේගී මාර්ග හදන්න, බිල්ඩින් හදන්න, කර්මාන්ත ශාලා හදන්න, ඒ වගේ දේවල් වලට තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒතර අනිත් එක තමයි දෛනික සංචලතාවයේ වැඩිවීම. පහ. දෛනික සංචලතාවයේ වැඩිවීම. දෛනික සචලතාවය කියලා කියනවා. දෛනික සංචලතාවය වැඩිවීම. දෛනික සංචලතාවය වැඩිවීම කියන තමයි කාර්ය බහුල වීම. කාර්ය බහුල වීම. දෛනික සංචලතාවය වැඩි කියලා කියන්නේ. තමයි දෛනික සංචලතාවය වැඩි කියන්නේ කාර්ය බහුල වීම. ඒතර මේ නගරයක් ඇතුලේ නාගරික ජනාවාසයක් ඇතුලේ දෛනික සංචලතාවය වැඩි. ඒ කියන්නේ හරිම කාර්ය බහුලයි. කියන නගරයක මිනිස්සු ගත්තන් පස්සේ තමයි ගමක මිනිස්සු වගේ ගෙදරට වෙලා ඉන්නේ නැහනේ. ඒතර නගරයක මිනිස්සු ගත්තන් පස්සේ එක්ක සැමියා බිරිඳ දෙදෙනාම එක්ක රැකියාවකට යනවා. ඒ රැකියාවකට උදේ යනවා. උදේ ගිහිල්ලා අය හවස් වෙදි තමයි කට්ටිය ගෙදර එන්නේ. හරිම කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒකෝ ගෙදර ඒ කියන්නේ ගෙදර ඉන්නවත් වෙලාවක් නැහැ. ඒකෝ රැත් වැඩ වෙලාවකට. ඒ වගේ අර අති කාර්යබහුල ජීවිතයක් තමයි නගරයක මිනිස්සු ගත කරන්නේ. සමස්තයක් වශයෙන් හැම ඒ කියන්නේ දැන් කොළඹ නගරේ වගේ ගත්තාන් පස්සේ ළමයි ඒ කියන්නේ ඔක්කොම වගේ උදේට ගෙවල් ටික වහලා වැඩට යනවා. හරි? ඔක්කොම ගෙවල් වල මිනිස්සු නැහැ උදේට. ඔක්කොම යනවා. ඊට පස්සේ ඒ කට්ටිය වැඩ කරලා අය හවස 5:00 වෙදි තමයි නැවතත් තමන්ගේ නිවාසයට එන්නේ. ඒතර 5:00 විතර එහෙම පාරකවත් යන්න බෑ. කියන්නේ අධික වාහන තදබදයක් තියෙනවා. ඇයි ඔක්කොම මිනිස්සු ඒ වෙලාවට ඔෆිස් වල එන්නේ. ඒතර අධික වාහන තදබදයක් තියෙන. ඒ වගේ තමයි දෛනික සංචලතාවය ඉතාම වැඩි නගරයක් ඇතුලේ. හරි? සංචලතාවය වැඩි කාර්යබහුලයි. දෛනික සංචලතාවය වැඩි කියන කාර්යබහුල වීම. අනිත් එක ආගමික නැඹුරු අඩුයි. ආගමික නැඹුරු අඩුයි. මේ නාගරික ජනාවාසයේ කැපිපෙන ලක්ෂණ නම් කරන්න වගේ ළමයි. ආගමික නැඹුරු අඩුයි. ආගමික නැඹුරු අඩුවීම. එතකොටමයි නගරයක මිනිස්සු ගත්තන් පස්සේ මිනිස්සුන්ගේ ආගමික නැඹුරු අඩුයි. ඒ කියන්නේ ආගමික පැත්තට තියෙන නැඹුරු අඩුයි. ඒ කට්ටිය මූලික අවධානය දෙන තමන්ගේ රැකියාවට. අර ඉස්සලා කියාගේ උදේට වැඩට යනවා. ආය හවස් වෙලී තමයි ගෙදර එන්නේ. එතකොට පන්සලකටවත් යන්න වෙලාවක් නැහැ. එතකොට තමන්ගේ ආගම වෙනුවෙන් හරි තමන්ගේ ජීවිතය වෙනුවෙන් ආගම වෙනුවෙන් කැප කරන්න වෙලාවක් නැහැ. තනිකරම මූලිකත්වය දෙන තමන්ගේ රැකියාවට. තනිකරම මූලිකත්වය දෙන සල්ලි හොයන්න. එතකොට ඒකෙන්ද
ඒ මිනිස්සු ආගමික නැඹුරු අඩුයි. ආගමික පැත්තට නැඹුරු අඩුයි ගොඩක්. කොහෙටවත් පන්සල් යන්නේ නැති තරම් වෙලාවකට. අනිත් එක පරිසර දූෂණය වැඩි. පරිසර දූෂණය වැඩි. පරිසර දූෂණය වැඩි. ඒතකොට ළමයි නගරයක් ගත්තාන් පස්සේ නගරයක් ඇතුලේ පරිසර දූෂණය ඉතාම අධිකයි. කියන්නේ භූමි දූෂණය, කියන්නේ නගරයක් ඇතුලේ කියන්නේ කුණු එහෙම දාන්න තැනක් නැහැනේ. ඒතකොට ඒවා කෙලින්ම භූමියට ඔය කොහින් හරි පාරක් අයින් දාලා යනවා. හරි? හරි ඉටි බෑග් එක දාලා පාරක් අයින් දාලා යනවා. ඒතකොට නගරයක් ඇතුලේ ළමයි උග්‍ර පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. ඒ වගේම ළමයි කුණු කඳු ගිනි ගන්නවා නගරය තුල. කුණු කඳු ගිනිගෙන කළු දුමාරය නගරය පුරා සංසරණය. ඒතකොට වායු දූෂණයක් සිද්ධ වෙනවා. ඒතර නගරයක් ඇතුලේ කියන්නේ අධික වාහන තදබදයක් තියෙනවානේ. දැන් නගරයට දැන් සාමාන්‍යයෙන් ඔය ඉන්දියාවේ නවදිල්ලි නගරය වගේ ගත්තොත් ඉන්දියාවේ නවදිල්ලි නගරය ළමයි දවසකට එනවලු රථ වාහන ලක්ෂ 50ක් වගේ. ඉන්දියාවේ නවදිල්ලි නගරයකට දවසකට හරි දවසකට රථ වාහන එනවා ලක්ෂ 50ක් ඇතුළු වෙනවලු. එතකොට තව දශකයකදී ඔය වගේ දෙගුණයක් වෙයි කියලා කියනවා. ඒතර ඒ වගේ අධික වාහන ප්‍රමාණයක් එද්දී ඒ වාහන වලින් ඒ කියන්නේ ඉන්ධන දහනය වෙලා කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් ඒ වගේ දූෂක වායු පිට කරනවා. ඒතකොට උග්‍ර වායු දූෂණයක් සිද්ධ වෙනවා. ඒතර මේ නගරවල තමයි කර්මාන්ත ශාලා තියෙනවා. කර්මාන්ත ශාලා වලින් එක්ක කෙලින්ම ගංගාවක් ළඟ තමයි කර්මාන්ත ශාලා තියෙන්නේ. එතකොට අර අපරාව ඔක්කොම ගංගාවට පිට කරන්නේ. ඒතර ඒ වගේ වෙද්දී නගරයක් ඇතුලේ උග්‍ර පරිසර දූෂණයකුත් සිද්ධ වෙනවා. වායු දූෂණය, ශබ්ද දූෂණය, ජල දූෂණය, භූමි දූෂණය හැම අතින්ම දෘශ්‍ය දූෂණය හැම අතින්ම පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. ඒතර අනිත් එක තමයි නිවාස අතර භෞතික දුර අඩු වීම, සමාජීය දුර වැඩි වීම. නිවාස අතර භෞතික දුර අඩු වීම. භෞතික දුර අඩු වීම. සමාජීය දුර වැඩි වීම. මේ කියන්නේ මොකද්ද ළමයි? නිවාස අතර භෞතික දුර අඩුයිලු. නිවාස අතර සමාජීය දුර වැඩිලු. එන නිවාස අතර භෞතික දුර අඩුයි. දැන් නිවාස ගත්තොත් එimhe නිවාස ළමයි ඔක්කොම ළඟින් ළඟ තියෙන්නේ. එතකොට දැන් මෙහෙම දැන් එක නිවාසයක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් කොහොම තාප්පේ වට කරලා එතනින් එහා පැත්තේ තව ගයක් තියෙනවා. ඒ වගේ නිවාස ඔක්කොම එක ළඟ තියෙන්නේ. හරි? ඒ කියන්නේ මිදුලක්වත් නැහැ වෙලාවකට. නිවාස ඔක්කොම ටික එක ළඟ තියෙන්නේ. එතකොට ළමයි නිවාස අතර භෞතික දුර අඩුයි. ඒ වගේ නිවාස අතර භෞතික දුර අඩුයි. නිවාස ඔක්කොම එක ළඟ තියෙන්නේ. එක ගොඩේ තියෙන්නේ. නමුත් ඒව අතර සමාජීය දුර වැඩි. නමුත් අර නිවාස ටික එක ළඟ තිබ්බට වෙලාවකට අල්ලපු ගෙදර මිනිස්සුව අඳුරන්නේ නැහැ. ඒ කතා කරන්න වෙලාවක් නැහැ. තමන් රැකියාවට මූලිකත්ව දෙන එක්කෝ ඒ මිනිස්සයා උදේ ගිහිල්ලා උදේ වැට්ට ගිහිල්ලා එක්කෝ රැයට රැය වෙනවා එද්දී. ඒතර මේ නිවාස අතර කියන සමාජීය දුර වැඩි. ඒ කියන්නේ මේ මිනිස්සුත් එක්ක අනිත් මිනිස්සුන්ට කතා කරන්න වෙලාවක් නැහැ නේ අල්ලපු ගෙදර මිනිස්සුන්ට. ඒතර ඒ වගේ අර නිවාස අතර සමාජීය දුර වැඩි. එක්කෝ දැන් නිවාස ළඟින් ළඟ තිබ්බට එක්කෝ මලගයක් වුණා කියමුකෝ ගෙදරක. ඒ මලගේ අනිත් ඒ අල්ලපු ගෙදර මිනිස්සයා එක්ක දන්නේ නැහැ. ඒ මිනිස්සයා මැරිලා කියලාවත් අල්ලපු ගෙදර මිනිස්සයා දන්නේ නැහැ. ඒ තමයි සමාජීය දුර වැඩි. ඒ වගේ නිවාස අතර භෞතික දුර අඩුයි, සමාජීය දුර වැඩි. කියන්නේ එකමුතුකමක් නැහැ. දැන් ගමක එහෙම නැහැ ළමයි. ගමක මලගයක්, මගුල් ගයක් වගේ වෙද්දී ඔක්කොම එකට පිරෙනවානේ. එක රොත්තර ඔක්කොම එකමුතු වෙනවා. ඒ වගේ නෑ. සමාජීය දුර ගොඩක් වැඩි මේ වගේ. මේ වගේ එක අල්ලපු ගෙදර වෙන මලගේ දන්නේ නැහැ, මගුල් ගයක් තිබ්බොත් දන්නේ නැහැ, මුකුත් දන්නේ නැහැ. ඒතර ඔය ටික තමයි මේ නාගරික ජනාවාසයේ කැපී පෙනෙන ලක්ෂණ. ඒ ටික આવොත් ලියලා හැකි නේද? ජනසංඛ්‍යාව හා ජනඝනත්වය වැඩි වීම. ඒතර නගරයක් ඇතුළේ ජනඝනත්වය ජනසංඛ්‍යාව වැඩි කියන්න ඕනේ. එතකොට ඒකට හේතුව ග්‍රාමීය නාගරික ජනසංඛ්‍යාව, ගමකින් නගරයක් වෙත සිදුවන සංක්‍රමණින් නාගරික ජනසංඛ්‍යාව ඉහළ යනවා. දැන් ජනසංඛ්‍යාව ජනඝනත්වය වැඩි. දැන් සේවා හා යටිතල පහසුකම් දියුණු වීම. සේවා හා යටිතල පහසුකම් ගොඩක් දියුණු වීම. විදුලිය, ජලනල, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම් ඒ වගේ හැම සේවා හා යටිතල පහසුකම් ඉතාම දියුණු මට්ටමක තියෙනවා නගරයක් ඇතුලේ. ඒක නගරික ලක්ෂණ. ත්‍රිතීක චතුර්ථික ආර්ථික කටයුතු බහුලයි. ත්‍රිතීක චතුර්ථික. ඒතර නගරයක් ඇතුලේ ප්‍රාථමික ආර්ථික කටයුතු නැහැ. ඒතර ද්විතීක ත්‍රිතීක චතුර්ථික ආර්ථික කටයුතු කරන සේවා කර්මාන්තාංශ රැකියාව තමයි වැඩිපුරම තියෙන්නේ. ආර්ථික කටයුතු තමයි තියෙන්නේ. ඒතර භූමි පරිභෝගයේ ඉදිකල ප්‍රදේශ වීම. ඒතර භූමිය පරිහරණය කරලා තියෙන තනිකරම ඉදිකිරීම වලට ජනාවාස, මහා මාර්ග, කර්මාන්ත ශාලා ඒ වගේ තනිකරම ඉදිකල භූමි පරිභෝගයක් තමයි දකින්න පුළුවන් වෙන්නේ නාගරික ප්‍රදේශයක් ඇතුලේ.
So අනිත් එක දෛනික සංචලතාවය වැඩි. මේක කාර්ය බහුලයි. කියන්නේ මිනිස්සු උදේ වැඩට යනවා, අය හවසට ගෙදර එනවා. ඒතර කාර්ය බහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. තමන්ගේ රැකියාවෙන් එදිනදා ජීවිතය කැපකිරීම කරපො කාර්ය බහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒතර ආගමික නැඹුරු අඩුවීම. ඒතර ළමයි ආගමික නැඹුරු අඩුයි. රැකියාවට මුල් තැන දෙනවා. ආගම පැත්තට වැඩි ලැබියාවක් දෙන්නේ නැහැ. ඒකින්ද ආගමික නැඹුරුව ගොඩක් අඩුයි. ඒතර පරිසර දූෂණය වැඩි. නගරයක් ඇතුලේ ශබ්ද දූෂණය, වායු දූෂණය, ජල දූෂණය, දෘශ්‍ය දූෂණය ඔය ඇතුළු ආලෝක දූෂණය වගේ උග්‍ර පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. නිවාසතර භෞතික දුර අඩුයි, සමාජීය දුර වැඩි. ඒතර නිවාස ගොඩක් ළඟින් ළඟ තියෙන නමුත් සමාජීය වශයෙන් දුර වැඩි. කියන්නේ එකකට එකේ කඳුරන්නේ නැහැ. ඔය තමයි නාගරික ජනාවාසයේ කැපී පෙනෙන ලක්ෂණ වෙන්නේ. ඔයාලා ටියුට් එකේ ළමයි මේවා වැඩියෙන් වැදලා කියන ජනසංඛ්‍යාව ජනගහනත්වය පල්ලෙහාට වැඩියෙන් ටයිප් වෙලා තියෙන ටික කපා ගන්න. මේ ටික තමයි එන්නේ. අහන්නේ ළමයි. අලම ඊළඟ තියෙන නාගරික මට්ටම ඉහළ යාම කෙරෙහි බලපාන සාධක. නාගරික මට්ටම ඉහළ යාම කෙරෙහි බලපාන සාධක. යම්කිසි රටක කිසියම් ප්‍රදේශයක යම්කිසි රටක නාගරික මට්ටම ඉහළ යාම කෙරෙහි බලපාන සාධක. මේ ටික තමයි අහන්න පුළුවන් නාගරික මට්ටම ඉහළ යාම කෙරෙහි බලපාන සාධක නම් කරන්න වෙන්න පුළුවන්. නාගරික මට්ටම ඉහළ යාම කෙරෙහි බලපාන සාධක. තමයි රටක නාගරික ජනසංඛ්‍යාව ඉහළ යාම කෙරෙහි බලපාන ප්‍රධානම සාධකයක් තමයි නාගරික ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය. නාගරික ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය. ළමයි රටක නාගරීකරණ ජන ප්‍රමාණය වැඩි වෙන්න නාගරීකරණය වැඩි වෙන්න ප්‍රධානම සාධකයක් වෙනවා නාගරික ජනසංඛ්‍යාවේ සිදුවන ස්වභාවික වර්ධනය. මේ නාගරික ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය කියලා කියන්නේ ළමයි දැන් නගරයක ජීවත් වෙන කාන්තාවට ළමයි හම්බෙනවනේ. නගරයක ජීවත් වෙන කාන්තාවට ළමයි හම්බෙද්දි වෙන්නේ නාගරික ජනසංඛ්‍යාව වැඩි වෙන එක. හරි? නගරයක් ඇතුලේ ජීවත් වෙන කාන්තාවකට දරුවන් ඉපදෙද්දි ළමයි හම්බෙද්දි ඒකෙන් වෙන්නේ නගරය තුල ජීවත් වෙන ජනසංඛ්‍යාව වැඩි වෙන එක. ඒක තමයි නාගරික ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය කියලා කියන්නේ. හරි? සරලයි නාගරික ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය. නගරවල ජීවත් වෙන කාන්තාවන්ට කල්පනා කරලා බලන්න නගරයක ජීවත් වෙන කාන්තාවන්ට ළමයි හම්බෙනවනේ. ඒ ළමයි හම්බෙද්දි වෙන්නේ ඒ නගරය තුල ජනසංඛ්‍යාව වැඩි වෙන එක. ඒක තමයි නාගරික ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය කියලා කියන්නේ. ඒතර නාගරික මට්ටම ඉහළ යනවා. ඒතර තව එකක් ග්‍රාමීය ප්‍රදේශවලින් නාගරික ප්‍රදේශ කරා සිදුවන සංක්‍රමණ. ග්‍රාමීය ප්‍රදේශවලින් නාගරික ප්‍රදේශ සිදුවන සංක්‍රමණ. නාගරික ප්‍රදේශවල සිට ග්‍රාමීය ප්‍රදේශවලින් නාගරික ප්‍රදේශවලට සිදුවන සංක්‍රමණ. එතකොට මේ ග්‍රාමීය ප්‍රදේශවල තියෙන්නේ යටිතල පහසුකම් දුර්වලයි. ඉස්සලම කිව්වා යටිතල පහසුකම් දුර්වලයි. විදුලියවත් නැහැ සමහර ඒවාට. ඒ කියන්නේ බැංකු පහසුකම් නැහැ. දියුණු අධ්‍යාපන පහසුකම් නැහැ.
දියුණු sannivedana පහසුකම් නැහැ. දියුණු සෞඛ්‍ය පහසුකම් ගමක් තුල නැහැ. හැබැයි නගරයක් තුල තියෙනවා දියුණු අධ්‍යාපන පහසුකම් තියෙනවා. නගරයක් තුල විශ්වවිද්‍යාල තියෙනවා. දියුණු ඒ කියන්නේ උසස් පාසල් තියෙනවා. ඒ වගේ නගරයක් ඇතුලේ දියුණු අධ්‍යාපන පහසුකම් තියෙනවා. ඒ වගේම කර්මාන්ත තියෙනවා. නගරයක් ඇතුලේ රැකියා තියෙනවා. එස නගරයක් ඇතුලේ සේවා යටිතල පහසුකම් දියුණුයි. නගරයක් ඇතුලේ බැංකු පහසුකම් තියෙනවා. sannivedana පහසුකම් තියෙන හැමදේම තියෙනවා නගරයක් ඇතුලේ. ඒකින්ද මේ ග්‍රාමීය ප්‍රදේශවල ඉඳන් නගර වෙත මිනිස්සු ඇදිලා එනවා. ගම්වල ඉන්න මිනිස්සු නගරයට එනවා. ඒක ස්ථිර පදිංචිය පිණිසම එනවා. හරි? ඒතකොට ආයේ නගරේ දාලා ගමට යන්න කැමති නැහැ මේ මිනිස්සු. එයි මේකේ පහසුකම් වැඩි නේ නගරේ තුල. ඒතකොට ග්‍රාමීය ප්‍රදේශවලින් නාගරික ප්‍රදේශ කරා සිදුවන සංක්‍රමණ වැඩි වෙද්දී, ඒ කියන්නේ ගමකින් නගරය වෙත ජනතාව ඇදිලා එද්දී නගරය තුල ජීවත් වෙන ජනසංඛ්‍යාව වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට නගරය තුල ජනසංඛ්‍යාව වැඩි වෙනවා කියන්නේ නගරය තුල නාගරික ජන මට්ටම ඉහළ යනවා. නාගරික මට්ටම ඉහළ යනවා. ඒතකොට ග්‍රාමීය ප්‍රදේශවල නාගරික ප්‍රදේශ කරා සිදුවන සංක්‍රමණත් එක හේතුවක්. මේක තමයි ප්‍රධානම හේතුව. ප්‍රධානම හරි ප්‍රධානම. මේක තමයි ප්‍රධානම හේතුව. අනිත් එක නගරයක පරිපාලන සීමාවයි වෙනස් වීම. නගරයක පරිපාලන සීමාවයි වෙනස් වීම. නගරයක පරිපාලන සීමාවයි වෙනස් වීම. එතකොට නගරයක් ගත්තන් පස්සේ නගරයක පරිපාලන සීමාවයි වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි හිතුව මේක නගරය. ඕක නගරය. හරි? මේක නගරය. ඒතර නගරයේ වටේට තියෙන උපනගරය කියලා පොවට කියනවා. හරි? එතකොට අපි මෙහෙම හිතමුකෝ මේක නගරය. මේ තියෙන ගම. මේ ලොකු රවුම ඇතුලේ තියෙන ගම, මැද තියෙන නගරය. එතකොටමයි මේ නගරය තුල පරිපාලන සීමාවයිම තමයි මේ වටේට තියෙන්නේ ඔම. නගරයේ තියෙන පරිපාලන සීමාවයි නගරය කියලා වෙන් කරන පරිපාලන සීමාවයිම තමයි වටේට තියෙන්නේ. එතකොට මේ පරිපාලන සීමාවයි වෙනස් කිරීමක් කරන්න පුළුවන්. මේ පරිපාලන සීමාවයි වෙනස් කිරීමක් කරන්න පුළුවන්. ඒතර මේ විදිහට පරිපාලන සීමාවයි මේ හරියට දැම්මා කියපුවා මෙතන තියෙන පරිපාලන සීමාවයි මේ පැත්තෙන් දැම්මා කියන්නේ කොහොමද? එතකොට මේ නගරය විශාල වෙනවා. ඒතර පරිපාලන සීමාවයි මේ ඈතින් තියෙන්නේ මෙහෙම. ඒතර නගරය විශාල වෙනවා. එතකොට නගරය විශාල වුණා කියන්නේ එතකොට වෙන්නේ නාගරික මට්ටම වර්ධනය වෙන එක. නගර විශාල වෙන එක. ඒතර නාගරිකත්වයේ නාගරික ප්‍රදේශයේ වැඩිවීමක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම නාගරික පරිපාලන සීමාවයි වෙනස් වීමක් ගන්න පුළුවන්. එතකොට දැන් ශ්‍රී ලංකාවෙත් තෝරන ළමයි ශ්‍රී ලංකාවේ මහනගර සභා නගර සභා විතරයි නගරයක් විතර පිළිගන්නේ. ශ්‍රී ලංකාවේ නගරයක් විතර පිළිගන්නේ නගර සභා. එහෙනම් ශ්‍රී ලංකාවේ නගරයක් විතර පිළිගන්නේ නගර සභා මහනගර සභා විතරයි. හරි? එතකොට ශ්‍රී ලංකාවේ මෙහි තියෙන ප්‍රාදේශීය සභා වටේට ශ්‍රී ලංකාවේ වටේ තියෙන ප්‍රාදේශීය සභා. එතකොට මේ ප්‍රාදේශීය සභා ළමයි දැන් මේක මැද තියෙන නගර සභා මහනගර සභා. එතකොට මේ වටේට තියෙනවා කියන ප්‍රාදේශීය සභා. වටේට තියෙන ප්‍රාදේශීය සභා. එතකොට තමයි ශ්‍රී ලංකාවේ නගරයක් විදිහට පිළිගන්නේ මේ නගර සභා මහනගර සභා විතරයි. ඒතර මේ නගර සභායි මහනගර සභායි විතරයි ශ්‍රී ලංකාවේ නගර කියලා පිළිගන්නේ. නගර කියලා පිළිගන්නේ නගර සභායි මහනගර සභායි විතරයි. ඒක මතක තියාගන්න. ඒතර මේ වටේට තියෙන ප්‍රදේශ තියෙනවානේ ඒවා අපි හඳුන්වන්නේ ප්‍රාදේශීය සභා කියලා. ඒතර ප්‍රාදේශීය සභා කියන්නේ ගම්. හරි මේවා ග්‍රාමීය ප්‍රදේශ. මේ ප්‍රාදේශීය සභා කියන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. ඒතර ග්‍රාමීය ප්‍රදේශවල පිළිගන්නේ ප්‍රාදේශීය සභාව විදියට. එතකොට මේ නගර සභා මහනගර සභා මායිම් කියනවානේ මේන. ඒතර මේ නගර සභා මහනගර සභා ළමයි මායිම් ඒ කියන්නේ කාලෙන් කාලට වෙනස් කරනවා. ඒතර මෙහෙම තිබ්බනම් මායිම් එතකොට මෙහෙම විශාල කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ
නාගරික ජනසංඛ්‍යාව වැඩි වෙන එක. නාගරික ජනසංඛ්‍යාව වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ. ශ්‍රී ලංකාවේ තියෙන නාගරීකරණයක් සිද්ධ වෙනවානේ. දැන් දැනට නම් ලෝකේ අඩුම නාගරීකරණයක් තියෙන රටවල් 10 අතරින් 7 වෙනි ස්ථානයේ තමයි ශ්‍රී ලංකාව තියෙන්නේ. එහෙනම් අපේ අඩුම නාගරීකරණයක් තියෙන්නේ 18.2ක වගේ. ඔය අපි ශ්‍රී ලංකාවේ නාගරීකරණය කුලසෙ කතා කරනවා. නගරක පරිපාලන සීමාවයි වෙනස් වීම. ඊට පස්සේ තව එකක් ගන්න පුළුවන් නව නගර බිහිවීම. නව නගර හතර නව නගර බිහිවීම. නව නගර බිහිවීම. ඒතර නව නගර බිහි වෙන එකත් ඒකනොත් වෙන නාගරීකරණ ප්‍රතිශතය වැඩි වෙන එක. නව නගර බිහිවීම. ඒ කියන්නේ ඔය දැන් තියෙන ගම්මාන තියෙනවනේ. ඔය ගැමි රික කලාප එහෙම. ඒතර ගමයි නගරය අතර ලක්ෂණ මිශ්‍ර වෙච්ච ප්‍රදේශ තියෙනවනේ. ගැමි රික් කලාප ඉංග්‍රීය හොරණ හෝමාගම ශ්‍රී ලංකාවේ හෝමාගම එහෙම. හෝමාගම එහෙමත් ගැමි රික් කලාපයක්. ඉංග්‍රීයත් එහෙම. හොරණ කියන ප්‍රදේශයත් එහෙම. ඒතර ඔයයි ගමේ නගරේ දෙකේම ලක්ෂණ තියෙනවා. ගමේ ලක්ෂණක් තියෙනවා නගර ලක්ෂණක් තියෙනවා. හරි? හැබැයි නගරයක් විදිහට පිළිගන්නේ නැහැ. ඒවා තාමත් තියෙන ප්‍රාදේශීය සභා ගොඩේ. හරි? එතකොට ඒ ළමයි දැන් ඔය හොරණ ඉංග්‍රීසි හොරණ හෝමාගම මේ වගේ ප්‍රදේශات ටිකෙන් ටික දියුණු වෙලා ඕවත් අනාගතේ නගර බවට පත් වෙනවා. ඕවා ටිකෙන් ටික දියුණු නගර බවට පත් වෙනවා. ඒතර ඒවත් තමයි අර ප්‍රාදේශීය සභා ගොඩෙන් අයින් වුණාම නගර විදිහට තමයි පිළිගන්නේ. ඒතර ඒවත් තමයි අයිති වෙනවා ඊට පස්සේ නාගරීකරණ ගණයට. ඒ විදිහටම අලුත් නගර බිහිවීම අලුත් නගර බිහිවීමෙන් වෙන්නේ නාගරික මට්ටම ඉහළ යන එක. නැත්තම් ගමක් දියුණු වෙලා නගරයක් බවට පත් වුණාන් පස්සේ ඒක අපි නගරයක් විදිහට පිළිගන්නේ. ඒතර ඒවා අලුත් නගර. ඒවා නව නගර බිහිවීමක් නාගරික මට්ටම ඉහළ යාමට බලපාන සාධකයක්. ඒතර එකක් ගන්න පුළුවන් නාගරික ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය. ඒ කියන්නේ නාගරික කාන්තාවන්ට දරුවන් ඉපදීම තුලින් වෙන්නේ නාගරික ජනසංඛ්‍යාව වැඩි වෙන එක. ග්‍රාමීය ප්‍රදේශවලින් නාගරික ප්‍රදේශ කරා සිදුවන ජන සංක්‍රමණ ඒක ප්‍රධානම හේතුව. ඒ කියන්නේ ගමෙන් නගරයට මිනිස්සු ඇදිලා යනවා. පහසුකම් භුක්ති විඳින්න, රැකියාව පිණිස, අධ්‍යාපනය පිණිස වගේ දේවල් වලට. ඒතර නගරයක පරිපාලන සීමාමායි වෙනස් වීම. ඒක නගරයක පරිපාලන සීමාමායිම වෙනස් කර හැකි. ඒකිනුත් වෙන නාගරික ප්‍රතිශතය ඉහළ යන එක. නව නගර බිහිවීම තුලිනුත් වෙන නාගරික ජනසංඛ්‍යාව ඉහළ යන එක. ඒ විදිහට නාගරික ජනසංඛ්‍යාව වැඩි වෙන්න බලපාන හේතු ටික තමයි ඕවා. දැන් මේකත් ලියා ගන්න. මම ටියුට් එකේ දාලා නැහැ ඒක. මේක ඉඩ දෙන තැනකින් ලියා ගන්න. නගරයක් යන හඳුනා ගැනීමට ලෝකයේ රටවල් භාවිතා කරන නිර්ණායක නම් කරන්න. නගරයක් යන හඳුනා ගැනීමට නගරයක් යන හඳුනා ගැනීමට නගරයක් යන්න හඳුනා ගැනීමට ලෝකයේ රටවල් භාවිතා කරන නිර්ණායක නම් කරන්න. ප්‍රශ්නයක් විදිහට ලියා ගන්න. නගරයක් යන හඳුනා ගැනීමට ලෝකයේ රටවල් භාවිතා කරන නිර්ණායක නම් කරන්න. නාගරීකරණය යන හඳුනා ගැනීමට ලෝකේ රටවල් භාවිතා කරන නිර්ණායක නම් කරන්න. එක ජනසංඛ්‍යාව නිර්ණායක. එක ජනසංඛ්‍යාව කියන නිර්ණායකය භාවිතා කරනවා. ආර්ථික කටයුතු භාවිතා කරනවා. ආර්ථික කටයුතු භාවිතා කරන ජන ගණත්වය භාවිතා කරන පරිපාලන සීමා
නගරයක් කියන එකක් හඳුනා ගන්න ලෝකේ භාවිතා කරන නිර්ණායක විදිය. ජනසංඛ්‍යාව කියන නිර්ණායකය භාවිතා කරනවා. හරි? ජනසංඛ්‍යාව වැඩි නම් නගරයක්. එහෙම. ඒතර ආර්ථික කටයුතු භාවිතා කරනවා. ආර්ථික කටයුතු භාවිතා කරන ත්‍රිතීක හා චාතුර්ථික ද්විතීක ආර්ථික කටයුතු තියෙනවා. ඒක නගරයක්. ඒතර මේවා නම් කරන් තිබලා ඇති ඈ. ජන ගණත්වය කියන එක භාවිතා කරනවා. මේ ජන ගණත්වය කියන එක දන්නවනේ. ජන ගණත්වය කියන්නේ වර්ග කිලෝමීටර එකක් තුළ වාසය කරන ජන සංඛ්‍යාව එකතුව. කියන්නේ අපි වර්ග කිලෝමීටර එකක භූමියක් තියනවා කියමුකෝ මෙහෙම. මෙහෙත් වර්ග 1 කිලෝමීටරයයි පළලත් 1 කිලෝමීටරයයි. හරි? ඒතර මේක වර්ග කිලෝමීටර 1යි. වර්ග කිලෝමීටර එකක භූමියක් තමයි මේක. හරි? පළලත් කිලෝමීටර 1යි, දිගත් කිලෝමීටර 1යි, පළලත් කිලෝමීටර 1 භූමියක්. ඒක ඇතුලේ ජීවත් වෙන මේ කොටුව ඇතුලේ ජීවත් වෙන ජන සංඛ්‍යාව. මේ කොටුව ඇතුලේ ජීවත් වෙන ජන සංඛ්‍යාව ගණන් කරන්න. හරි? මේ කිලෝමීටර 1යි, පළල කිලෝමීටර 1යි. ඒක ඇතුලේ ජීවත් වෙන ජන සංඛ්‍යාව ගණන් කරන්න ඕන. ඒක තමයි ජන ගණත්වය කියලා කියන්නේ. ජන ගණත්වය කියලා කියන්නේ මේක. වර්ග කිලෝමීටර එකක් ඇතුලේ වාසය කරන සමස්ත ජන සංඛ්‍යාව එකතුවට තමයි ජන ගණත්වය කියලා කියන්නේ. සෝ ජන ගණත්වය කියන නිර්ණායකය භාවිතා කරනවා නගරයක් හොයා ගන්න. නගරයක ජන ගණත්වය ඉතාම වැඩි. හරි? ඔය ඉන්දියාවේ නවදිල්ලිය වගේම 9340ක වගේ ජන ගණත්වයක් තියෙනවා. ඒ කියන්නේ වර්ග කිලෝමීටර එකක් ඇතුලේ 9000කට අධික ජන සංඛ්‍යාවක් ජීවත් වෙනවා ඉන්දියාවේ නවදිල්ලිය වල වගේ. එහෙනම් අධික ජන ගණත්වයක් ඉන්නවනේ. දැන් කොළඹත් එහෙම. කොළඹත් ජන ගණත්වය වැඩි. පරිපාලන සීමා කියන එකත් භාවිතා කරනවා. ඕවා කරුණු වශයෙන් මතක තියාගන්න නිර්ණායක හතර මතක තියාගන්න. බැරි වෙලාවත් නම් කරන්න આવොත් කියලා දුන්නේ. ඒතර අයිලියන්ගම තව ප්‍රශ්නයක්. නාගරීකරණයේ විවිධ මට්ටම් නම් කරන්න. 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 කියන්නේ ඉහළ නාගරික මට්ටම, ඉහළ නාගරික මට්ටම, එක ඉහළ නාගරික මට්ටම, එක ඉහළ නාගරික මට්ටම, එක ඉහළ නාගරික මට්ටම, දෙක මධ්‍යම නාගරික මට්ටම, මධ්‍යම නාගරික මට්ටම, එක ඉහළ නාගරික මට්ටම, දෙක මධ්‍යම නාගරික මට්ටම, එක ඉහළ නාගරික මට්ටම, දෙක මධ්‍යම නාගරික මට්ටම, තුන පහළ නාගරික මට්ටම, තුන පහළ නාගරික මට්ටම. ඉහළ ඉහළ නාගරික මට්ටම 1, 2 මධ්‍යම නාගරික මට්ටම, 3 පහළ නාගරික මට්ටම. තව ප්‍රශ්නයක් ලියලා මේ ප්‍රාථමික ආර්ථික කටයුතු හතරක් නම් කරන්න. 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 ඔයගත් MCQ එකකට අහන්න පුළුවන්. ගුරුවත් පොතේ දීලා තියෙනවා ප්‍රාථමික ආර්ථික කටයුතු හතරක්. ප්‍රාථමික ආර්ථික කටයුතු හතරක් නම් කරන්න. ඒක ලියන්න ගොවිතැන, 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 අනිත් එක දීවර කර්මාන්තය, ගොවිතැන, දීවර කර්මාන්තය, සත්ත්ව පාලනය, ගොවිතැන, දීවර කර්මාන්තය, 3 සත්ත්ව පාලනය,
සත්ත්ව පාලනය, හතර දඩයම් කිරීම, දඩයම් කිරීම. ඔයාලම MCQ, ඒ කියන්නේ MCQ 40ක් හැදෙනවනේ පළවෙනි කොටසට. ඒ MCQ 40 හැදෙන්නේ එනේ භෞතික භූගෝල විද්‍යාවේ ප්‍රශ්න 15ක් දානවා, MCQ 15යි. මානුෂ භූගෝල විද්‍යාවෙන් 15යි. ඒකට 30යි. අනිත් එක ප්‍රායෝගික භූගෝල විද්‍යාවෙන්. හරි. ප්‍රායෝගික භූගෝල විද්‍යාවෙන් ප්‍රායෝගික කොටසින් MCQ 10යි. මානුෂ 15යි. භෞතික 15යි. කොහොමද MCQ 40 හැදෙන්නේ? එතකොට ළමයි ඔය MCQ තනිකරම නිර්මාණය වෙන්නේ ඔය ගුරුවත් පොත් දෙකේ දීලා තියෙන පොයින්ට් එකක් ඇසුරෙන් තමයි නිර්මාණය වෙන්නේ. එතකොට ඔයාලා ගුරුවත් පොත් දෙක හොඳට පරිශීලනය කරලා හොඳට පාඩම් කරලා ගුරුවත් පොත් දෙකේ හැම පාඩකෙම ප්‍රශ්න හදාගන්න. දැන් මුලින්ම ගත්තා අපි හිතමු බෝරූප පාඩම ගත්තා. ඒතර බෝරූප පාඩම අරන් ඒකේ ඔයාලා දැන් ඒ කියන්නේ ගුරුවත් පොත කියවගෙන යද්දී ඔයාලට විශේෂ තැන් හම්බ වෙනවනේ. මෙතනින් ප්‍රශ්නයක් එයි කියලා හිතන තැන් හම්බ වෙනවනේ. ඒතකොට ඒක අල්ලලා ප්‍රශ්නයක් හදන්න. කෙටි ප්‍රශ්නයක් හදන්න. කෙටි ප්‍රශ්නයක් හදලා පාඩම් කරගන්න. දැන් නාගරීකරණයේ පාඩම් බලලා ඒකෙත් එහෙම කෙටි ප්‍රශ්න ඇදුවා පාඩම් කරා. හරි. ඒ විදිහට කරගන්න. එතකොට MCQ ටික කොට දාගන්න පුළුවන් 35න් උඩ. 35න් උඩ කොට දාගත්ත කෙනා අනිවාර්යයෙන්ම ලකුණු 85ට එහා ඒකට යන්න පුළුවන්. කියන්නේ එච්චරම ගැටලුවක් නැහැ. ඉතින් ඒ ටික හදාගන්න. අපි ඉස්සරහට පේපර්ස් එහෙම කරමු. එතකොට MCQ එහෙම අහුවේ පොඩක්. මාතම ඔය ක්‍රමයේ තමයි අනුගමනය කරේ. ඒ කියන්නේ පාඩමක් අරන් ඒකෙන් මම A level කරද්දී පාඩමක් කරන් ඒකෙන් ප්‍රශ්න හැදුවා. එන ගුරුවත් පොත කියවලා ඒ පාඩමෙන් ඒ කියන්නේ මට ඒ කියලා හිතන විශේෂ තැන් තියෙනවනේ. පාඩම කියවයි යද්දී. ඒතර මම ඒකෙන් ප්‍රශ්නයක් හදලා කෙටි ප්‍රශ්නයක් හදලා පාඩම් කරනවා. ඒතර ඒ විදිහ තමයි ගොඩ දාගත්තේ MCQ ටික එහෙම. ඒතර ඒක ඒ ක්‍රමයේ අනුගමනය කරන්න විතර පුළුවන් කොහොමද ගොඩ දාගන්න. MCQ 35ට ගියයි. හලම ඊළඟ තියෙනවා මම වගුවක් පාඩ දුන්න එක ලියා ගන්න කිව්වා වගුව. print out එකක් කරන්න නැත්නම් ඒක ලියා ගන්න කියලා කිව්වා. උතර පහත වගුව ඇසුරෙන් එක් එක් කලාපයන්හි නාගරීකරණයේ කැපී පෙනෙන ලක්ෂණ විස්තර කරන්න. ඊළඟ එක තියෙන්නේ පහත වගුව ඇසුරෙන් එක් එක් කලාපයන් නාගරීකරණයේ කැපී පෙනෙන ලක්ෂණ සාකච්ඡා කරන්න. ඒතොල්ලම ඔයාලට දැන් මේ වගුව දිහා බලලා මේ වගුව ඇසුරෙන් ලෝක නාගරීකරණයේ කැපී පෙනෙන ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. දැන් වගුව වලට හරියට බැලුවොත් ඔයාලට පේනවා ලෝක නාගරීකරණයේ අඩුම කලාපය අප්‍රිකාව කියලා. වගුවේ දත්ත ටික හරියට පරිශීලනය කරොත් අපිට හොයා ගන්න පුළුවන් ලෝකේ නාගරීකරණයේ අඩුම කලාපය තමයි අප්‍රිකාව කියලා. ලෝකේ අනිත් කලාප වලට සාපේක්ෂව අප්‍රිකාවේ අඩු නාගරික මට්ටමක් තියෙනවා. ඒතරට මේකත් ප්‍රශ්නයක් විතර අහන්න පුළුවන් මේ වගේ වගුවක් දීලා ඒ වගුව ඇතුළේ නාගරීකරණයේ කැපිපෙන ලක්ෂණ සාකච්ඡා කරන්න කියන්නේ. ඒතරට ඉස්සෙල්ලා වගුව දිහා බලලා දත්ත දිහා බලලා හොයා ගන්න ඕනේ. ඒතර පැහැදිලිවම පේනවා ලෝක නාගරීකරණයේ අඩුම කලාපය අප්‍රිකාව කියලා. අප්‍රිකාවේ 1950 දී නාගරික මට්ටම තියෙන 14.14යි. ඊට පස්සේ 1970 වෙද්දී 22.6ක් තියෙනවා. 2014 වෙද්දී 50ට ලං වෙලා නැහැ. 40ක වගේ නාගරික මට්ටමක් තියෙන්නේ අප්‍රිකාව තුල. එතකොට 2030 වෙද්දී 50ට ළඟා වෙන්නේ නැහැ. 47.1ක වගේ නාගරික මට්ටමක් තියෙන්නේ. ඒතර ඔය කියන ලෝකයේ අනිත් කලාප වලට සාපේක්ෂව අප්‍රිකාවේ අඩු නාගරික මට්ටමක් තියෙන්නේ කියලා මේකේ මේ දත්ත දානවා 1950 මෙච්චරක් තිබ්බා 1990 මේ වගේ අගයක් තිබ්බා 2014 වර්තමානයේදී මේ වගේ අගයක් තියෙන 2050 වෙද්දී මේ වගේ අගයක් කියලා පුරෝකථනය කරලා තියෙන ඒක ලියන්න පුළුවන් වගුව ඇසුරෙන්ම බලන්න ලියන්න තියෙන්නේ. ඒ කියන්නේ මාර්ලේසි වගුවෙම බලන්න එකෙන් ලියන්න තියෙන දත්ත ටික දාලා. ඊට පස්සේ තව ලක්ෂණයක් වලට පේන්න ඕනේ ලෝකේ වැඩිම නාගරික කලාපය උතුරු ඇමරිකාව කියලා. ලෝකේ වැඩිම නාගරීකරණ මට්ටමක් තියෙන උතුරු ඇමරිකාව. ඒතර උතුරු ඇමරිකාව 1950 දී 1950 දී තියෙනවා 150 පණ්ඩලා.
63.9ක නාගරික මට්ටමක් තියෙනවා උතුරු ඇමරිකාව තුල. එතකොට වර්තමානයේ 2014 දී 81.5ක නාගරික මට්ටමක් තියෙනවා. කියන්නේ නාගරීකරණයේ වැඩිම කලාපය වෙන්නේ හැම සමස්ත කලාපයක් අතරින්ම උතුරු ඇමරිකානු කියන සංවර්ධිත කලාපය තමයි නාගරීකරණයේ වැඩිම කලාපය කියලා ලියන්න ඕනේ. ඒකත් අර වර්ෂණ උදාහරණ දාලා ලියන්න. එතකොට තව එකක් ඔයාලට පේන්න ඕනේ සංවර්ධනයේ වෙමින් පවතින කලාපයක් වුණා ලතින් ඇමරිකාව හා කැරිබියන් කලාපයේ නාගරික මට්ටම ඉහළ අගයක් ගැනීම. ඒතකොට ලතින් ඇමරිකාව හා කැරිබියන් කලාපය කියලා කියන්නේ තාමත් ලෝකේ සංවර්ධිත කලාපයක් නෙමෙයි සංවර්ධනයේ වෙමින් පවතින කලාපයක්. හරි. ඕකට අයිති වෙන්නේ ඇමරිකාවේ යට කොටස. හරි ලතින් ඇමරිකාව. ඊට කැරිබියන් ඒ දූපත් ඒවා අයිති වෙනවා. ඒ වගේ කලාපය තමයි ලතින් ඇමරිකාව හා කැරිබියන් කලාපය කියලා කියන්නේ. ඔය ආජන්ටිනාව, චිලි ඒ වගේ රාජ්‍යයන් අයිති වෙන්නේ. ඒතකොට ළමයි ඔය ලතින් ඇමරිකාව හා කැරිබියන් කලාපය ගත්තාන් පස්සේ ඕකේ ප්‍රධාන වශයෙන්ම රත්තරන් තියෙනවා. ස්වභාවික සම්පත් ගණයට ගන්නවා රත්තරන් තියෙනවා ලතින් ඇමරිකාව හා කැරිබියන් කලාපේ. දියමන්ති තියෙනවා. ඒ වගේ ස්වභාවික සම්පත් බහුල වශයෙන් තියෙනවා ওই කලාපය තුල. ඒකින්ද සංවර්ධිත කලාපයක් නොවුනට ඒකේ තුලත් නාගරීකරණය අධික මට්ටමක් පෙන්눔 කරනවා. එතකොට ඒක තුලත් වර්තමානයේ දකින්න පුළුවන් 79.5ක වගේ නාගරික මට්ටමක් 2014 වෙද්දී එතකොට ඒකෙත් තමයි ඒ කියන්නේ මේ නාගරික කලාපෙත් උරුගුවේ කියන රාජ්‍ය තුල 95.2ක් තියෙනවා නාගරික මට්ටම අධිකතම රටක්. එතකොට ලෝකයේම නාගරීකරණ මට්ටම අඩුම රටවල් දෙක තියෙන්නේ ලතින් ඇමරිකාව හා කැරිබියන් කලාපය තුල. ට්‍රිනිඩාඩ් සහ ටොබැගෝ. ලෝකේ නාගරීකරණ අඩුම රට තමයි ට්‍රිනිඩාඩ් සහ ටොබැගෝ. ඔයා සිටියම් වල මාක් කරලා පුරුදු වෙන්න. එතකොට කෙලින්ම දාන්න පුළුවන් ප්‍රශ්නයක් ලෝකේ නාගරීකරණය රට නම දාන්නේ නැහැ. ලෝකේ නාගරීකරණය අඩුම රට සිටියමක ලකුණු කරන්න. ඒ වගේ දෙන්න පුළුවන්. ඒතර අඩුම කලාපය තමයි ට්‍රිනිඩාඩ් සහ ටොබැගෝ. ඒක තියෙන ලතින් ඇමරිකානු හා කැරිබියන් කලාපය තුල. එතකොට තව එකක් පෙන්වන ආසියානු කලාපය තුළ නාගරීකරණයේ වේගවත්ව සිදුවීම. එතකොට ලෝකේ සංවර්ධිත රටවල් තියෙනවානේ. ලෝකේ සංවර්ධිත රටවල් වල නාගරික මට්ටම යම් තාක් දුරකට නැවතිලා තියෙන්නේ. හරි? ඒ කියන්නේ දැන් ලෝකයේ රටක් සංවර්ධනය වුණාන් පස්සේ නාගරීකරණ මට්ටමේ උපරිමයටම ගියන් පස්සේ ආයේකේ නාගරීකරණය වෙන්න දෙයක් නැහැනේ. දැන් උතුරු ඇමරිකාවේම උපරිමයටම නාගරීකරණය වුණා කියමුකෝ. උපරිමයටම නාගරීකරණය වුණාන් පස්සේ තවත් ඒක නාගරීකරණය වෙන්න දෙයක් නැහැ. දැන් සිංගප්පූරුව නාගරීකරණය වෙලා තියෙන 100%ක්. ආයේකේ නාගරීකරණය වෙන්න දෙයක් නැහැ. ඒතකොට නාගරීකරණය ඉබේම නවතිනවා. ඒතකොට නාගරීකරණයේ වේගය අඩු වෙනවා. හරි? ඒ වගේ තමයි. ඒතකොට දැන් අපි හිතමු දැන් බෝතලයකට අපි වතුර පුරවලා ඒ බෝතලේ කියන්නේ උපරිමයට වතුර පිරුණාන් පස්සේ එතනින් එහා වතුර අල්ලන්නේ නැහනේ. ඒ වගේ තමයි නාගරීකරණය 100%ක් නාගරීකරණය වුණාන් පස්සේ එතනින් එහා නාගරීකරණයක් අල්ලන්නේ නැහැ. නාගරීකරණයක් නැහැ. ඒතකොට ලෝකේ සංවර්ධිත කලාපවල නාගරීකරණය අඩුයි. ලෝකේ සංවර්ධනයේ වෙමින් පවතින කලාපවල නාගරීකරණය වේගයෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වේගය වැඩි. ඒතකොට ලෝකේ සංවර්ධනය වෙමින් පවතින කලාපනේ ආසියාව අප්‍රිකාව වගේ ප්‍රදේශ. ඒතකොට අධික ජනසංඛ්‍යාවක් ජීවත් වෙනවා. ඒ අධික ජනසංඛ්‍යාවෙන් විශාල ප්‍රමාණයක් නගර වෙත සංක්‍රමණය වෙනවා. ඒතකොට වේගවත් නාගරීකරණයක් සිද්ධ වෙනවා. හරි. ඒතකොට මේ ප්‍රදේශවල නාගරීකරණ වේගය වැඩි. තව එකක් තියෙනවා 1950ට ලෝකයේ සෑම රටක්ම නාගරීකරණ ප්‍රතිශතය 50 ඉක්ම වීම. අනේ ළමයි වගෝ දිහා බලන්න ලියන්න ඕනේ. ඒතර 1950 වෙද්දී 1950 නෙමෙයි 2050 වෙද්දී හරි 2050 වෙද්දී ලෝකයේ හැම රටකම හැම කලාපයකම නාගරීකරණ මට්ටම 50ට වැඩි වෙලා තියෙනවා. ඒතර අප්‍රිකාවේ 55ක වගේ අගයක් ගන්නවා 50 පන්නලා. ඒතර ඒ විදිහට අප්‍රිකාවේ 50 පන්නලා නාගරීකරණයක් වාර්තා වෙනවා 2050 වෙද්දී. ඒක හදාගන්න 2050 වෙද්දී තමයි නාගරික මට්ටම හැම කලාපයකම 50 ඉක්මවලා පෙන්නුම් කරන්නේ. ඒතර මේ විදිහේ ලක්ෂණ පේන්න ඕන මේක බලද්දී.
ඊළඟ තියෙනවා ලෝක නාගරීකරණයේ රටා සහ ප්‍රවණතා. ලෝක නාගරීකරණයේ රටා සහ ප්‍රවණතා. මේ ලෝක නාගරීකරණයේ රටා සහ ප්‍රවණතා කියලා කියන්නේ දෙකම එකක්. පාට දාන්න එපා. රටා සහ ප්‍රවණතා කියන්නේ දෙකම එකක්. රටා වෙනමයි ප්‍රවණතා වෙනමයි කියලා නෑ. ලෝක නාගරීකරණයේ රටා සහ ප්‍රවණතා කියලා කියන්නේ දෙකම එකක් විදිහට තමයි අපි ගන්නෙ. ඒතකොට වර්තමානයේදී ලෝක නාගරීකරණයේ රටා සහ ප්‍රවණතා රාශියක් දක්නට පුළුවන්. ඉතින් මේ ප්‍රවණතාවක් කියලා කියන්නේ අතීතයට සාපේක්ෂව වර්තමානයේ තියෙන තත්ත්වනේ ප්‍රවණතාවක් කියලා කියන්නේ. ඒතර අතීතයේ නගරවලට සාපේක්ෂව වර්තමානයේ ලෝක නාගරීකරණයේ ප්‍රවණතාව. කියන්නේ වර්තමානයේ නිව් ට්‍රෙන්ඩ් එක අහන්නේ. ඒතර ලෝක නාගරීකරණයේ රටා සහ ප්‍රවණතා කියන දෙකම එකක්. එතකොට රටා සහ ප්‍රවණතාව විතර ගන්න පුළුවන් අපේ ළමයි එක විදිහට දේශ සීමා අභිභව නාගරීකරණය ව්‍යාප්ත වීම. එක දේශ සීමා අභිභව නාගරීකරණය ව්‍යාප්ත වීම. එන වර්තමානයේ විතරම දේශ සීමා අභිභව නාගරීකරණය ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ කියන්නේ නගරයක් එක රටක් තුළට සීමා වෙන්නේ නැතුව එකම නගරය රටවල් ගණනාවක් පුරා කොහොම පටියක් විදිහට විහිදිලා තියෙනවා. හරි? කොහොම පටියක් විදිහට එකම නගරය මෙහි ඉතාලිය නම් මෙහි තව රටක් මෙහෙම විශාල රටවල් සංඛ්‍යාවක් අභිභවමින් එකම නගරේ රටවල් ගණනාවක් පුරා ව්‍යාප්ත වෙලා තියෙන වර්තමානයේ. කියන්නේ එක දේශ සීමාවකට සීමා වෙලා නැහැ නගරයක්. එක රටකට නගරයක් සීමා වෙලා නැහැ. ඒ නගරේ රටවල් ගණනාවක් පුරා වර්තමානයේ දකින්න පුළුවන්. හොඳම උදාහරණය තමයි ග්‍රීන් බනානා නාගරික කලාපය, ඊට පස්සේ ගෝල්ඩන් බනානා, බ්ලූ බනානා නාගරික කලාපය වගේ දේවල් ගන්න පුළුවන්. ඔය බ්ලූ බනානා නාගරික කලාප විහිදෙනවා. බ්ලූ බනානා නාගරික කලාපය ඔක විහිදෙනවා වයිම්බදික එංගලන්තයේ ජිනෝවා නගරයේ සිට වයිම්බදික එංගලන්තයේ ජිනෝවා නගරයේ සිට වයිම්බදික එංගලන්තයේ සිට ඉතාලියේ ජිනෝවා නගරය දක්වා. ඉතාලියේ ජිනෝවා නගරය දක්වා ඛණ්ඩිතව තමයි විහිදලා තියෙන්නේ. ඛණ්ඩිතව විහිදුණු නාගරික කලාපය. ඛණ්ඩිතව කියන්නේ පටියක් විදිහට විහිදෙන්නේ. පටියක් විදිහට තමයි විහිදලා තියෙන්නේ. ඒතර බ්ලූ බරන් නාගරික කලාපය වයඹදිග එංගලන්තයේ සිට ඉතාලියේ ජිනෝවා නගරය දක්වා ඛණ්ඩිතව විහිදලා දෙන පටියක් විදිහට. අනිත් එක අපිට ගන්න පුළුවන් ග්‍රීන් බනානා. මේ ගෝල්ඩන් බනානා. ගෝල්ඩන් බනානා නාගරික කලාපය. ඒතර මේ ගෝල්ඩන් බනානා නාගරික කලාපය විහිදෙන්නේ මධුධරණී මුහුදු වෙරළ තීරයේ ජිනෝවා නගරයේ සිට වැලෙන්සියා නගරය දක්වා ඛණ්ඩිතව තමයි විහිදලා තියෙන්නේ. ඛණ්ඩිතව විහිදුණු නාගරික කලාපය. තමයි මේ ටික නම් උතරම මතක තියාගන්න. කටපාඩම් කරලා මතක තියාගන්න. මේකෙන් MCQ එකක් එනවා අනිවාර්යෙන්. හරි? නාගරිකකරණේ පාඩම හැදුවොත් මේ වගේ පොයින්ට් එක තමයි MCQ දාන්න. බ්ලූ බනානා වයඹදිග එංගලන්තයේ සිට ඉතාලියේ ජිනෝවා දක්වා ඛණ්ඩිතව විහිදුණු නාගරික කලාපය. ගෝල්ඩන් බනානා මධ්‍යධරණී මුහුදු වෙරළ තීරයේ ජිනෝවා නගරයේ සිට වැලෙන්සියා නගරය දක්වා ඛණ්ඩිතව විහිදුණු නාගරික කලාපය. අනිත් එක ග්‍රීන් බනානා නාගරික කලාපය ළමයි විහිදෙන මධ්‍යම යුරෝපයේ ඛණ්ඩිතව
මධ්‍යම යුරෝපයේ පටියක් විතර නැත්නම් ඛණ්ඩිතව විහිදුණු නාගරික කලාපය. ඛණ්ඩිතව කියන පටියක් විතර හරි. ඛණ්ඩිතව විහිදුණු නාගරික කලාපය. මේ ටික උදාහරණ වශයෙන් දාලා තමයි ඔක ලියන්න ඕන අනිවාර්යෙන්ම. නිකන් උත්තරේ ලියන්න බෑ. දේශීය නාගරිකයන් රටා සහ ප්‍රවණතාලියද අපි එක විදිහට ගන්න දේශීයම අභිබව නාගරිකයන් ව්‍යාප්ත වීමනේ. ඒතර දේශීයම අභිබව නාගරිකයන් ව්‍යාප්ත වීම කියන්නේ නගරයක් එක රටකට සීමා වෙන්නේ නැතුව රටවල් ගණනාවක එකම නගරයේ ව්‍යාප්ත වීමට. රටවල් ගණනාවක එකම නගරයේ ව්‍යාප්ත වීමට. ඒතර ඒක හොඳම උදාහරණ තමයි බ්ලූ බාරා නාගරික කලාපය. ඒක විහිදලා තියෙන වයඹදී එංගලන්තයේ සිට ඉතාලියේ ජිනෝවා නගරය දක්වා ඛණ්ඩිතව විහිදලා තියෙනවා. ඊටසේ ගෝල්ඩන් බනානා නාගරික කලාපය විහිදලා තියෙනවා මධුධාරණී මුහුදු වෙල්ල තීරයේ ජිනෝවා නගරයේ සිට වැලෙන්සියා නගරය දක්වා ඛණ්ඩිතව විහිදලා තියෙනවා. ඒතර ග්‍රීන් බනානා නාගරික කලාපය විහිදලා තියෙනවා මධ්‍යම යුරෝපයේ ඛණ්ඩිතව විහිදලා තියෙනවා. ඒතර එකම රටකට සීමා වෙන්නේ නැතුව එක නගරයක් මේ විදිහට රටවල් ගණනාවක් පුරා එකම නාගරික රටාවක් විතර ව්‍යාප්ත වීම නූතන නාගරීකරණයේ ප්‍රවණතාවක්. හරි? රටාවක් සහ ප්‍රවණතාවක් විදිහට තමයි ගන්නෙ. දේශීයම අභිබව නාගරීකරණයේ ව්‍යාප්ත වීම. හරි? මම ඩියුට් එකේ දාලා තියෙනවා බලා ගන්න. අනිත් එක ලෝක නාගරික ජන ප්‍රතිශතයේ 50 ඉක්මවීම. දෙවැනි එක ලෝක නාගරික ප්‍රතිශතය ලෝක නාගරික ජන ප්‍රතිශතය 50 ඉක්මවීම. දැන් මේක ලෝක නාගරීකරණයේ රටා සහ ප්‍රවණතාව කොට ගන්නේ ලෝක නාගරික ජන ප්‍රතිශතයේ 50 ඉක්මවීම. එදා ලෝකයේ 1800 වර්ෂයේදී හිටියේ 3%ක තරම් ජන සංඛ්‍යාවක් තමයි නාගරික වශයෙන් වාසය කරේ. 1800 දී 3%යි. හරි? 1800 වර්ෂයේදී 3%යි. හරි? ලෝක නාගරීකරණ මට්ටම ගත්තාන් පස්සේ ලෝක නාගරික ජන ප්‍රතිශතය ගත්තාන් පස්සේ වර්ෂ 1800 දී හිටියේ 3%ක් වගේ ප්‍රමාණයක් තමයි නාගරිකව හිටියේ. කියන්නේ නගරවල ජීවත් වෙලා තියෙන 3%යි 1800. ඊට පස්සේ අපි ගමු 2007 වෙද්දී තමයි ළමයි 50ක් බවට පත් වෙන්නේ මෙයාගේ. 50ක් බවට පත් වෙන්නේ 2007 වර්ෂයේදී. ඊට පස්සේ වර්තමානයේ වෙද්දී තමයි 2014 වර්තමානයේ වෙද්දී තමයි 54ක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. වර්තමානයේදී 54ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. දැන් ඔය මේ 2014 දාත්තනේ. ඒතකොට දැන් සාමාන්‍යයෙන් 57ක් දක්වා වගේ වර්ධනය වෙලා තියෙනවා වර්තමානයේ වෙද්දී. අපි මෙයාගේ තමයි ගන්න. හරි ගණනය කිරීම අනුව. එතකොට එකෙන් පැහැදිලිව පේනවා ලෝක නාගරික දැන් 50 ඉක්මවීම. එතකොට ලෝක නාගරික ජන ප්‍රතිශතය 1800 දී 3%ක වගේ ආගයක් 2007 දී 50ක් වුණා. ඊට 2014 50 ඉක්මවලා ගිහිල්ලා 54ක් දක්වා ලෝක ජනසංඛ්‍යාව වර්තමානයේ වෙද්දී විකාශන වෙලා තියෙනවා. වර්තමානයේදී වැඩි වෙලා තියෙනවා. ඒක ලෝක නාගරීකරණයේ ප්‍රවණතාව. ඒ කියන්නේ සමස්තයක් වශයෙන් ගත්තන් පස්සේ තමයි දැන් වර්තමානයේ 54යි නාගරිකයන්ගේ. ඒතර ලෝකයේ ජනසංඛ්‍යාවෙන් අඩකට වැඩි පිරිසක් ජීවත් වෙන්නේ නගරවල. ලෝක ජනසංඛ්‍යාවෙන් අඩකට වැඩි පිරිසක් වර්තමානයේ ජීවත් වෙන නගරවල. ලෝක ජනසංඛ්‍යාව අඩක් කියලා කියන්නේ 50ක් නේ භාගයක්. ඒතර භාගයකටත් වැඩි 54ක්. හරි භාගයකට 4කට වැඩි 54ක්. එතකොට ලෝක ජනසංඛ්‍යාවෙන් අඩකට වැඩි පිරිසක් නගරවල ජීවත් වීම නාගරීකරණයේ අවස්ථ ප්‍රවණතාව 50 ඉක්මනින් ප්‍රවණතාව. තව එකක් බලමු සංවර්ධනය වන රටවල තුන. සංවර්ධනය වන රටවල
දැවැන්ත නගර හා පුරවර බිහිවීම එයින් සංවර්ධනයේ වන රටවල දැවැන්ත නගර හා පුරවර වර්තමානයේ වැඩි වැඩියෙන් බිහි වෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. සංවර්ධනයේ වන රටවල් ළමයි හොතරම් බලන්න ඒ වගේ ජනසංඛ්‍යාව ඉතාම වැඩි. සංවර්ධනයේ වෙයින් පවතින රටවල් වල ජනසංඛ්‍යාව ගොඩක් වැඩි. ඒ කලාපයන් වල ජනසංඛ්‍යාව වැඩි. දැන් අපි හිතමු සංවර්ධනයේ වෙමින් පවතින රටන්නේ ඉන්දියාව. ආසියාතික කලාපේ කියන්නේ ආසියාවට නයිද ඉන්දියාව. ඒතකොට ඉන්දියාව කියන්නේ සංවර්ධනයේ වෙමින් පවතින රටක්. ඒතර ඉන්දියාව තමයි ලෝකේ වැඩිම ජනසංඛ්‍යාවක් ජීවත් වෙන්නේ. ඊට පස්සේ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය වගේ ඒ රටවල් ඔක්කොමයි තියෙන්නේ ලෝකේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල් ගණයට. ආසියානු රටවල් සෙට් එක. එතකොට තමයි මේ සංවර්ධනයේ වන රටවල දැවැන්ත නගර සහ පුරවර වර්තමානයේ ගොඩාක් බිහි වෙනවා. ඒකට හේතුව තමයි දැන් සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වල අධික ජනසංඛ්‍යාවක් ජීවත් වෙන හින්දා ඒ අධික ජනසංඛ්‍යාව ජීවත් වීම මත ඒ ජනසංඛ්‍යාවට රැකියාව ඕනේ. ඒ ජනසංඛ්‍යාව දියුණු අධ්‍යාපන පහසුකම් ඕනේ. දියුණු සෞඛ්‍ය පහසුකම් ඕනේ. දියුණු ජීවිතයක් ඕනේ. ඒකින් මේ මිනිස්සු නගර වෙත සංක්‍රමණය වෙනවා. හරි? මේ මිනිස්සු නගර වෙත යනවා. නගර වෙත අධිකව ඇදිලා යනවා. නගර වෙත අධික ජන සංක්‍රමණ සිදුවීම මත ඒ කියන්නේ නගරවල අධික ජනසංඛ්‍යාව වැඩි වෙලා අධික ලෙස ඒ නගර තුල දැවැන්ත නගර බිහි වෙනවා. ඊට පස්සේ පුරවර දක්වා වර්ධනය වෙනවා. දැන් කොළඹට වෙලා තියෙන්නේ ඕක. හරි? ඒතර ශ්‍රී ලංකාවේ කියන්නේ දියුණු නගරයක් විදිහට තියෙන කොළඹ නගරේ විතරනේ ඇත්තටම. හරි? ඒකද කොළඹ නගරයේ ළමයි ගම් වලින් අධික ජනසංඛ්‍යාවක් ඇදිලා යනවා. රැකියාව පිණිස යනවා. හරි දියුණු අධ්‍යාපන පහසුකම් පිණිස යනවා. සෞඛ්‍ය පහසුකම් පිණිස යනවා. සුඛෝපභෝගී ජීවිත ගත කිරීම අරමුණින් යනවා. ඒ වගේ කොළඹ නගරයට ගම් වල මිනිස්සු ඔක්කොම ඇදිලා ගියන් පස්සේ කොළඹ නගරය තුල අධික ජනසංඛ්‍යාවක් වැඩි වුණා. ජනසංඛ්‍යාව වැඩිවීමක් සිද්ධ වුණා. ඒ විදිහට කොළඹ නගරය තුල ජනසංඛ්‍යාව වැඩිවීමක් සිද්ධ වෙලා කොළඹ නගරයේ පුරවරයක් බවට පත් වුණා. වටේට උපනාගරික කලාප හැදලා ගැඹිරික් කලාප හැදලා විශාල පුරවරයක් බවට පත් වුණා. එතකොට සංවර්ධනය වන රටවල මේ දැවැන්ත නගර හා පුරවර බිහිවීමක් ප්‍රවණතාවයක් විදිහට ගන්න පුළුවන්. ඔය හැම රටකම වගේ බිහි වෙලා තියෙනවා. උදාහරණ මම දීලා තියෙනවා. ශ්‍රී ලංකාවේ කොළඹ, බ්‍රසීලයේ බ්‍රසීලියා, රියෝ ඩි ජනීරෝ, ඊට පස්සේ ආජන්ටිනාවේ සාවෝ පාවුලෝ වගේ නගර ඒ ඔක්කොම ගන්න පුළුවන්. තව එකක් තමයි නාගරීකරණය හස්ත ගැටලු නැත්නම් විවාදිත පැන නැගීම. නාගරීකරණය ආශ්‍රිත ගැටලු පැන නැගීම. නාගරීකරණය ආශ්‍රිත ගැටලු පැන නැගීම. ඒකත් තමයි නාගරීකරණය ආශ්‍රිතව රටාවක් සහ ප්‍රවණතාවක් විදිහට තමයි අපි ගන්න. හරි ප්‍රවණතාවක්. අතීතයට සාපේක්ෂව වර්තමානයේ තියෙන ප්‍රවණතාවක් තමයි නාගරීකරණය ආශ්‍රිත ගැටලු පැන නැගීම. ඒතකොට ළමයි මේ නාගරික ගැටලු වලට ප්‍රධානම හේතුව තමයි දැන් සංවර්ධනයේ වෙමින් පවතින රටක තියෙන ළමයි එක නගරයක් හෝ නගර දෙකක් විතරයි සංවර්ධනයේ වෙමින් පවතින රටක තියෙන්නේ. දැන් ශ්‍රී ලංකාව ගත්තන් පස්සේ ශ්‍රී ලංකාවේ හොඳ නගරයක් විදිහට පිළිගන්න පුළුවන් මට්ටමක තියෙන කොළඹ නගරය විතරයි. ඒතකොට දියුණු නගර එකයි තියෙන ශ්‍රී ලංකාවේ. අනිත් ඔය ගොඩාක් රටවල් වල සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වල ප්‍රධාන නගර එකක් හෝ දෙකක් තමයි තියෙන්නේ. හරි? එතකොට ඒකින්ද අර ග්‍රාමීය ජනසංඛ්‍යාව අධික විදිහට එක නගරයට හෝ දෙකට ඇදිලා යනවා. දැන් ශ්‍රී ලංකාවේ උදාහරණයක් වශයෙන් ගමු ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට ගම්වල මිනිස්සු අධික ලෙස ඇදිලා යනවා. ඇදිලා ගියන් පස්සේ ළමයි කොළඹ අධික ජනසංඛ්‍යාවක් නිර්මාණය වෙනවානේ කොළඹ නගරය තුල. එතකොට අධික ජනසංඛ්‍යාවක් නිර්මාණය වෙන හින්දා කොළඹ නගරේ ඉඩම් මිල ඉහළ යනවා. දැන් සල්ලි තියෙන මිනිස්සුયો ඉඩම් මිලදී ගන්නවා කොළඹ නගරය තුල. හරි කොළඹ නගරය තුල සල්ලි තියෙන මිනිස්සුયો ඒ කියන්නේ විශාල මුදලක් වියදම් කරලා ඉඩම් මිලදී ගන්නවා. සල්ලි නැති මිනිස්සුන්ට ළමයි ඔක මිලදී ගන්න වත්කමක් නැහැ. ඒකින්ද මේ මිනිස්සුયો කරන්නේ සල්ලි නැති මිනිස්සුયો කරන්නේ ඒකට ඉඩම් මිලදී ගන්න සල්ලි නැහැනේ. ඒකින්ද ඒක මාර්ග දෙපස පොඩි මුඩුක්ක හදා ගන්නවා, පැල්පත් හදා ගන්නවා. නැත්නම් ගංගාවත් දෙපැත්තට ගිහිල්ලා ඒ ගංගාව දෙපැත්තේ මුඩුක්ක හදා ගන්නවා, පැල්පත් හදා ගන්නවා. නැත්නම් දුම්රිය මාර්ගයක් දෙපැත්තේ ගංගා දෙපැත්තේ මුඩු ඒ කියන්නේ දුම්රිය මාර්ග දෙපැත්තේ මුඩුක්ක හදා ගන්නවා. ඒ විදිහට මුඩුක්ක පැල්පත් හදාන මේ මිනිස්සු ඒ වගේ ජීවත් වෙනවා. ඒතර මේ මිනිස්යාට රැකියාවකුත් නැහැ හරියට. ඒකින්ද
ඒ මනුස්සයන්ට රැකියාවක් නැතිනම් එක්ක හොරකමට පෙළඹෙනවා. නැත්නම් පාතාල ක්‍රියාකාරකම් වලට යනවා. නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට යනවා. නැත්නම් ගැට කැපීම, හොරකම, ගණිකා වෘත්තියට පෙළඹෙනවා එක්කෝ. ඒ වගේ විවිධාකාර අවිධිමත් රැකියාවට මේ මිනිස්සු පෙළඹෙනවා. රැකියාවක් නැතිකම හින්දා. ඒතකොට නාගරික ප්‍රදේශවල නාගරිකයන් නිසා අධික ගැටලු ගොඩක් පැන නගිනවා. නිවාස ගැටලුව පැන නගිනවා. ඊට පස්සේ තව නාගරිකයන් ආස්ත ගැටලුවක් තමයි පරිසර දූෂණය. කියන නගරය තුල අධික පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. භූමි දූෂණය, ශබ්ද දූෂණය, ජල දූෂණය, හරි වායු දූෂණය, ඒ වගේ විවිධාකාර නගරය තුල අධික පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. ඔය හැම එකම ගන්න ලබයි නාගරික ගැටලු ගණය. හරි සෞඛ්‍ය ගැටලුත් පැන නගිනවා නාගරයක් තුල. අක්ෂි රෝග, චර්ම රෝග, පිළිකා, ඒ වගේ සෞඛ්‍ය රෝගත්, ඒ කියන්නේ සෞඛ්‍ය මාෂෙන් රෝගත් අධික. සෞඛ්‍ය සනීප ආරක්ෂක ගැටලු විදිහට අපි ගන්නවා. නාගරිකයන්ට ගැටලු පැන නැගීම. ඒකත් ප්‍රවණතාවක් විදිහට තමයි ගන්නෙ. ඔය විදිහ තමයි ලෝක නාගරිකයන්ගේ රටා සහ ප්‍රවණතා. තව එකක් ගන්න පුළුවන් නම් ඔන්න රටාවක් සහ ප්‍රවණතාවක් විදිහට ආසියාවේ සහ අප්‍රිකාවේ නාගරිකයන් අනිත් කලාපවලට වේගවත් සිදුවීම. මම ඒකට හේතුව කියවනේ. ඒ කියන්නේ සංවර්ධිත කලාපවල නාගරිකයන් වේගය අඩුයි. සංවර්ධනයේ වේග පවතින කලාපවල තවදුරටත් නාගරිකයන් සිද්ධ වෙන ඉඳ වේගය වැඩි. ඒ සංවර්ධන මූලස්ථාන ලෙස නගර ක්‍රියා කිරීම රටේ. ඒතර රටේ ඒ කියන්නේ සංවර්ධන ව්‍යාපෘති ඔක්කොම දියත් කරන්නේ නගරේ ඉඳන්. හරි. ශ්‍රී ලංකාවේ කොළඹ ඉඳන් තමයි අනිකුත් හැම ප්‍රදේශයකටම සංවර්ධන ව්‍යාපෘති දියත් කරන්නේ. එතකොට රටේ සංවර්ධන මූලස්ථානයේ ලෙස ක්‍රියා කරන්නේ නගරයක්. හරි. නගර තමයි ක්‍රියා කරන්නේ. ඊළඟට බලන්න තියබ ලෝකේ සංවර්ධනයේ වේග පවතින කලාපවල නාගරීකරණය ආශ්‍රිත විවාදිත නැත්නම් ගැටලු. ලෝකේ සංවර්ධනයේ වේග පවතින කලාප ආශ්‍රිත නාගරීකරණය ආශ්‍රිත ගැටලු. සංවර්ධනයේ වේග පවතින රටවල. සංවර්ධිත රටවල නෙමෙයි සංවර්ධනයේ වේග පවතින රටවල ගැටලු. නාගරිකයන්ගේ ප්‍රශ්නයක්වත් මේකෙන් අනිවාර්යයෙන්ම එනවා. මේ ගැටලු ගණන්. සංවර්ධනයේ වේග පවතින රටවල, ඒ කියන්නේ අපේ වගේ රටවල, තුන් ලෝකේ රටවල. නාගරීකරණය ආශ්‍රිත ගැටලු. අපි තමයි පළවෙනි ගැටලුව විදිහට ගන්න සමාජාර්ථික අර්බුදය. එක විදිහට ගන්න සමාජාර්ථික අර්බුදය. සමාජාර්ථික අර්බුදයේ ප්‍රධාන ගැටලුවක්. නාගරිකරණය අස්ත ප්‍රධාන ගැටලුව එක සමාජාර්ථික අර්බුදය. ඒ තමයි දැන් සංවර්ධිත රටවල නගර රාශියක් දක්න ලැබෙනවානේ. දැන් සංවර්ධිත රටවල් ගත්තාම පස්සේ උතුරු ඇමරිකානු කලාපය ගමුකෝ. දැන් ඇමරිකාව වගේ රටවල් වල එහෙම තමයි විශාල නගර ප්‍රමාණයක් දක්න ලැබෙනවා. ඒ කියන්නේ සමස්තයක් වශයෙන් නගරමයි දක්න ලැබෙන්නේ උතුරු ඇමරිකාවේ. හරි? તો දැන් සිංගප්පූරුව ගමුකෝ. සිංගප්පූරුවේ තනිකර නාගරිකයන්නේ 100%යිනේ. එක ගමක්වත් දකින්න නැහැ. ඔක්කොම නගර. ඒකින්ද මේ මිනිස්සු අය ග්‍රාමීය ප්‍රදේශ නගර වෙත සංක්‍රමණය වෙන්න දෙයක් නැහැනේ. ගමක් කොහොමවත් නැහැනේ. ඒතර ඔක්කොම මිනිස්සු ඉන්නේ නගරයක් තුල. ඊට පස්සේ චීනයේ හොංකොං ඒ වගේ ඔක්කොම මිනිස්සු ඉන්න නගරයක් තුල. මැකාවෝ වලත් එහෙමයි. ඔක්කොම මිනිස්සු ඉන්න නගරයක් තුල. ඒතර සමස්ත ජන සංඛ්‍යාව නගරයක් තුල තමයි ජීවත් වෙන්නේ. නමුත් අපි හිතමු දැන් ලෝකේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල් කියන්නේ ශ්‍රී ලංකාව ගමු. ශ්‍රී ලංකාවේ ළමයි දියුණු නගරයක් විතර තියෙන කොළඹ නගරය විතරයි. හරි? ඒක ප්‍රධාන නගරයයි තියෙන්නේ. ඊට පස්සේ අනිත් රටවල් වලත් මේ ඉන්දියාව, මුම්බායි, ඊට පස්සේ මුම්බායි වලත් එච්චර නාගරිකයන් නැහැ. නවදිල්ලි, ඉන්දියාව නවදිල්ලි අගනුවරනේ. එතකොට
නවදිල්ලිය වල හොඳ නාගරිකකරණයක් තියෙනවා. තව නගරයක් හෝ දෙකක් විතර හොඳ මට්ටමක තියෙන්නේ. ඊට පස්සේ බංගලාදේශ ඩකා අගනුවර ඒක විතරයි නගරයක් විතර දියුණු මට්ටමක තියෙන්නේ. ඒතොර අනිත් නගර දියුණු නැහැ. ඒතොරම ඔය වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල එක නගරයක් හරි දෙකක් හරි විතරයි උපරිම දියුණු මට්ටමක තියෙන්නේ. අනිත් නගර ඔක්කොම නොදියුණුයි. ඒකින්ද විශේෂත්වය වෙන්නේ අර ගම්වල ඉඳන් නගර වෙත අර දියුණු නගරයක් හෝ එකක් හෝ දෙකක්නේ පවතින්නේ. ඒකින්ද අර ගම්වල ඉන්න මිනිස්සු දියුණු නගරයට දෙකට සංක්‍රමණය වෙනවා. හරි? ඒ කියන්නේ දියුණු නගරයක් තිබ්බන් පස්සේ මේ ගම හරි ගමේ ඉඳන් මේ දියුණු නගරයට මේකේ සේවා හා යටිතල පහසුකම් වැඩි දියුණු අධ්‍යාපන රැකියා තියෙනවා හරි රැකියා තියෙනවා කර්මාන්ත තියෙනවා ඊට පස්සේ දියුණු සෞඛ්‍ය පහසුකම් තියෙනවා තව තියෙනවා දියුණු සංනිවේදන පහසුකම් ඔය වගේ පහසුකම් රාශියක් තියෙනවා මේ දියුණු නගරය තුල. එතකොට මේ ගමේ ළමයි නොදියුණු වෙන හැමදේම ගමේ කර්මාන්ත නැහැ, අධ්‍යාපනයේ දියුණු නැහැ, ගමේ රැකියා නැහැ, ගමේ දියුණු සෞඛ්‍ය පහසුකම් නැහැ, ගමේ දියුණු සනීප ආරක්ෂක පහසුකම් නැහැ. හරි? ඒ වගේ ගමේ දියුණු සෞඛ්‍ය පහසුකම් ඒ වගේ ගම නොදියුණුයි. ඒකින්ද මේ නොදියුණු ගමේ ඉන්න මිනිස්සු මේවට ආකර්ෂණය වෙනවා. මේ දියුණු නගරයට ආකර්ෂණය වෙනවා. ඒකින්ද මේ ගමේ ඉන්න මිනිස්සු ළම රැකියා හොයාන නගරයට යනවා. මේ දියුණු නගරයට යනවා. මේ ගමේ ඉන්න මිනිස්සු කර්මාන්ත හොයාන මේ දියුණු නගරයට යනවා. මේ ගමේ ඉන්න මිනිස්සු දියුණු අධ්‍යාපන පහසුකම් හොයාන ගමට යනවා. මේ නගරයට යනවා. ගමේ ඉන්න මිනිස්සු දියුණු සෞඛ්‍ය පහසුකම් හොයාන දියුණු නගරයට යනවා. ඊට පස්සේ දියුණු අධ්‍යාපන පහසුකම් හොයාන මේකට යනවා. ඒ වගේ ළමයි දියුණු sannivedana පහසුකම් හොයානත් යනවා. ඒ වගේ අර ගමේ ඉන්න මිනිස්සු අධික ලෙස මේ දියුණු නගරයට සංක්‍රමණය වෙනවා. මේ විදිහට ගමේ ඉන්න මිනිස්සු අධික විදිහට මේ දියුණු නගරයට සංක්‍රමණය වුණාන් පස්සේ මේ දියුණු නගරය තුළ ළමයි ජනසංඛ්‍යාව වැඩි වෙනවා. ජනසංඛ්‍යාව වැඩිවීමක් සිද්ධ වෙනවා. හරි? ජනසංඛ්‍යාව වැඩි වෙනවා, ජන ඝනත්වය වැඩි වෙනවා. ඒතර මේක ජන ඝනත්වය ජනසංඛ්‍යාව වැඩි වුණා කියන්නේ මෙතන ළමයි ඉඩම් හිගයක් ඇති වෙනවනේ. ඒ කියන්නේ මෙහින් අධිකව ජනසංඛ්‍යාව මේ නගරය තුළ පදිංචි වෙනවා. ඒතර සල්ලි තියෙන මිනිස්සු ඉඩම් මිලදී ගන්නවා. විවිධ ඉදිකිරීම් සිද්ධ කර ගන්නවා. ඒකින්ද මේ නගරය තුළ ටික ටික ඉඩම් අඩු වෙනවා. හරි? ඒතකොට සාමාන්‍ය මිනිස්සුන්ට කියලා ගන්න ඉඩම් නැහැ. ඉඩම් අඩුයි ගොඩක්. එතකොට ඒ ඉඩම් අඩු වුණා කියන්නේ ඒ ඉඩම් මිල ඉහළ යනවා. ඒවා අධික මිලකින් යුක්තයි. ඉඩමක්. ඒකේ තමයි මේ නගරයේ ඉන්න සාමාන්‍ය ජනතාව ඉන්නවනේ. කියන්නේ ඉස්සර ඉඳන් නගරේ ජීවත් වුණ සාමාන්‍ය ජනතාව ඉන්නවනේ. ඒ කියන්නේ දුප්පත් මිනිස්සු. ඒ දුප්පත් මිනිස්සුන්ට ළමයි මේ විදිහට ඉන්න දුප්පත් මිනිස්සුන්ට මේ ඉඩම් මිලදී ගන්න බෑ. ඉඩම් ඉහළ ගියන් පස්සේ ඉඩම් මිලදී ගන්න අමාරුයි. ඒ මනුස්සයන්ට සල්ලි නෑ එච්චර. ඒකින් තමයි මේ මනුස්සයෝ කරන්නේ ඒක ගංගාවක් දෙපැත්තේ ගිහිල්ලා මුඩුක්කු හදා ගන්නවා. නැත්නම් රේල් පාරක් දෙපැත්තේ ගිහිල්ලා මුඩුක්කු හදා ගන්නවා. මහා මාර්ග දෙපැත්තේ මුඩුක්කු හදා ගන්නවා. ඊට පස්සේ ඒ වගේ ජල පෝෂක ප්‍රදේශ ආස්තව ගිහිල්ලා මුඩුක්කු හදා ගන්නවා. ඒ විදිහට මුඩුක්කු සහ පැල්පත් හදා ගන්න ඔය. තුනි ලෑලි, තහඩු, ඊටිරෙදි, ඔය තාර ෂීට් ඒ වගේ අර ප්‍රාථමික අමුද්‍රව්‍ය ඊටිරෙදි ඒ වගේ ප්‍රාථමික අමුද්‍රව්‍ය භාවිතා කරලා මුඩුක්කු හදා ගන්නවා. මේ මුඩුක්කු හදාන ජීවත් වෙනවා. එතකොට ළමයි මේ සමාජාර්ථික අර්බුදයේ ප්‍රධානම හරි සමාජාර්ථික අර්බුදයේ ප්‍රධානම දෙයක් තමයි අධිජන පීඩනය. අධිජන පීඩනය. සමාජාර්ථික අර්බුදයේ එක පැතිකඩක් තමයි අධිජන පීඩනය. එතකොට අර මේ විදිහට ගමෙන් නගරයට අධික විදිහට සංක්‍රමණය තමයි අධිජන පීඩනයක් හැදෙන්නේ. එතකොට සමාජාර්ථික අර්බුදයේ අනිත් පැතිකඩ තමයි පැල්පත්තා මුඩුක්කු ගැටලුව. නිවාස ගැටලුව ගමුකෝ. පැල්පත්තා මුඩුක්කු ජනාවාස ගැටලුව. නිවාස ගැටලුව. පැල්පත්තා මුඩුක්කු නිවාස ගැටලුව සමාජාර්ථික අර්බුදයේ තවත් පැතිකඩක්. එතකොට සමාජාර්ථික එතකොට ළමයි දැන් මේ විදිහට මිනිස්සු මේවයි ජීවත් වෙනවනේ කියන්නේ අධික ලෙස ආවා. ඊට අධිජන පීඩනයක් ඇදුණා. ඉඩම් මිල ඉහළ ගියා. ඉඩම් මිල ඉහළ ගියාන් පස්සේ කඩේ ඉඩම් මිල දී ගන්න සල්ලි නැහැ.
ඒකින්ද ගංගා දෙපැත්තේ මහා මාර්ගය ගැන දුම්රිය මාර්ගය දැන් මුඩුක්ක හදාන ජීවත් වෙනවා. මුඩුක්ක හදාන ජීවත් වුණාම මේ මනුස්සයන් රැකියාවකුත් නැහැ. දැන් මුඩුක්ක වාසීන්ට ස්ථිර රැකියාවකුත් නැහැ. ඒකින්ද රැකියාවක් නැති වුණාන් පස්සේ තමයි මේ මනුස්සයෝ කරන්නේ සල්ලි තියෙන එකාගේ හොරකම් කරන්න යනවා. හොරකම. ඊට පස්සේ ගැට කැපීම, එක්ක මුට්ට කර ගහන්න යනවා. බර ඉසිලීම. ඊට සල්ලි නැති වුණාම තව ගණිකා වෘත්තියට පෙළඹෙනවා. දැන් කොළඹ නගරයේම ඔය වර්තමානයේ ගණනය කිරීම තියෙනවා මුඩුක් වාස්තුව 30000ක් විතර ගණිකා වෘත්තිය නියත කරන කාන්තාවන්. ඒතර ගණිකා වෘත්තියට පෙළඹෙනවා. එතකොට තව ගන්න පුළුවන් අපට ගැට කැපීම, සොරකම, බර ඉසිලීම, ගණිකා වෘත්තිය ඒ වගේ අර අවිධිමත් රැකියාව වලට මේ මිනිස්සු පෙළඹෙනවා. ඒකට හේතුව තමයි රැකියාවක් නැති හින්දා තමයි පෙළඹෙන්නේ ඒවට. ඇයි මේ මිනිස්සු මුඩුක් වාස්තුවනේ ජීවත් වෙන්නේ? ඒතර පන්ති ප්‍රාන්තර මේවා එකක් තියෙනවානේ. ඒකින්ද තමයි මේ මිනිස්සුන්ට රැකියාව දෙන්න මිනිස්සු කැමති නැහැ. ඒකින්ද මේ මිනිස්සු රැකියාව කරන්න ඒකින්ද මාර්ගද්‍රව්‍ය ජාවන ඔය වගේ විවිධාකාර දේවල් වලට මේ මිනිස්සු පෙළඹෙනවා. ඒ පෙළඹීම හින්දා නාගරික ගැටලු ගොඩක් ඇති වෙනවා. හරි? පාතාලය කියන එකත් ගොඩ නැගෙන්න ඕන නොතනින්. හරි මනුස්සයර රැකියාව නැහැ. ඒකින්ද තමයි මත්ද්‍රව්‍ය ජාවාරම් කරලා පාතාල ක්‍රියාකාරකම් වෙත යොමු වෙන්නේ. මෙන්න මේ මුඩුක් වාස්ත ජනතාව. ඒතොර ඒ විදිහට ළමයි පැල්පත් මුඩුක් ගැල්ලුව ඊට පස්සේ අධිජන පීඩනය එක පැතිකඩ පැල්පත්තා මුඩුක් ගැල්ලුව එක පැතිකඩ ඊට පස්සේ රැකියා අවිධිමත් රැකියා මේ සමාජාර්ථික අර්බුදයේ එක පැතිකඩ. ඒතොර ඔවා තමයි සමාජාර්ථික අර්බුදය කියලා කියන්නේ. පොයින්ට් තුනකින් විස්තර වෙන අධිජන පීඩනය, පැල්පත්තා මුඩුක් නිවාස ගැල්ලුව, අවිධිමත් රැකියා. හරි ඒක පිළිවෙලට මතක තියාගන්න පුළුවන්. ඒක ළමයි දැම්ම ඔළුවට දාගන්න. ඒක අපි ගන්න සමාජාර්ථික අර්බුදය. ඒක සමාජාර්ථික අර්බුදය ළමයි වෙන්නේ අර ගම තියෙනවා, දියුණු නගරේ තියෙනවා. හරි? ගම තියෙනවා, දියුණු නගරේ තියෙනවා. දියුණු නගරේ කර්මාන්ත තියෙනවා, දියුණු අධ්‍යාපනය තියෙනවා, රැකියාව තියෙනවා, දියුණු සෞඛ්‍ය තියෙනවා, දියුණු සංනිවේදන පාසුකම් ඔක්කොම තියෙනවා. ඒකින්ද මේ ගම්වල ඉන්න මිනිස්සු මේකට අද්දලා ගන්නවා. ගම්වල මිනිස්සු කර්මාන්ත හොයන නගරයට යනවා. ගම්වල මිනිස්සු දියුණු අධ්‍යාපනය හොයන නගරයට යනවා. ගම්වල මිනිස්සු දියුණු රැකියාව හොයන නගරයට යනවා. ගම්වල මිනිස්සු දියුණු සංනිවේදන පාසුකම් හොයන නගරයට යනවා. ගම්වල මිනිස්සු දියුණු අධ්‍යාපන පාසුකම් හොයන දියුණු නගරයට යනවා. ඒ විදිහට දියුණු නගරයට ওই විදිහට අධික ලෙස ජනසංඛ්‍යාව වැඩුණාන් පස්සේ මේ දියුණු නගරය තුල අධික ලෙස ජනසංඛ්‍යාව ඒක රාශී වෙනවා. ඒකින්ද අධිජන පීඩනයක් ගොඩනැගෙනවා. ඒකින්ද ජන ඝනත්වය අධික වෙනවා. ඒ විදිහට අධිජන පීඩනයක් ගොඩනැගුණාම ඒකත් ගැටලුවක් බවට පත් වෙනවා. හරි? එතකොට සමාජාර්ථික අර්බුද එක පැතිකඩක් තමයි අධිජන පීඩනය කියන්නේ. ඊට පස්සේ ඒ විදිහට අධිජන පීඩනයක් ගොඩනැගුණාන් පස්සේ මේ නගරය ඇතුලේ දියුණු නගරය ඇතුලේ ඉඩම් මිල ඉහළ යනවා. හරි? ඉඩම් හිගයක් ඇති වෙනවනේ. දැන් ජනසංඛ්‍යාව අධිකයි. ඒකින්ද ඉඩම් හිගයක් ඇති වෙනවා. සල්ලි තියෙන කටක් ගාලා ඉඩම් ටික මිලදී ගන්නවා. ඉඩම් නැහැ ඒතකොට දුප්පත් මිනිස්සුන්ට ගන්න. ඒතකොට ඉඩම් හිගයක් ඇති වෙනවා. ඒතකොට සාමාන්‍ය ජනතාවට ඒක දරන්න අමාරුයි. සාමාන්‍ය ජනතාවට සල්ලි දීලා ඉඩම් මිලදී ගන්න අමාරුයි. ඒකින්ද දුප්පත් මිනිස්සු කරන්නේ ගංගා දෙපැත්තේ කියලා මුඩුක්ක හදා ගන්නවා. පාර දෙපැත්තේ කියලා මුඩුක්ක හදා ගන්නවා. දුම්රිය මාර්ග දෙපැත්තේ කියලා මුඩුක්ක හදා ගන්නවා. ඒ විතර මුඩුක්ක හදාන ජීවත් වෙනවා. හරි? ඒතකොට මේ මිනිස්සු ওই මුඩුක්ක හදාන තියෙන එක්කෝ තුනී ලෑලි භාවිතා කරලා තියෙනවා, ඊටිලෙදි භාවිතා කරලා තියෙනවා, තාර සීට් ඒ වගේ දේවල් වල ප්‍රාථමික අමුද්‍රව්‍ය භාවිතා කරලා තමයි මේ මිනිස්සු හදාන තියෙන්නේ. ඒතකොට මේ මිනිස්සුන්ට නිවාස නැහැ. ඒතකොට ඒකත් සමාජාර්ථික අර්බුද එක පැතිකඩ, පැල්පත්තා මුඩුක්කු නිවාස ගැටලුව. ඒකත් එක පැතිකඩක්. එතකොට ඒ විදිහට පැල්පත් මුඩුක් වල මේ මිනිස්සු ජීවත් වුණාට වැඩක් නැහැ ළමයි. මේ මිනිස්සුන්ට රැකියාව නැහැ. මේ මිනිස්සුන්ට ස්ථිර රැකියාවක් නැහැ. ඒතකොට මේ මිනිස්සුන්ට රැකියාවක් නැතුණන් පස්සේ මේ මිනිස්සු සල්ලි හොයාගන්න කරන්නේ ඒක මත්ද්‍රව්‍ය විකුණන්න පටන් ගන්නවා. මත්ද්‍රව්‍ය ජාවාරම් වලට පෙළඹෙනවා. නැත්තම් පාතාල ක්‍රියාකාරකම් වලට පෙළඹෙනවා. නැත්තම් බර ඉසිලීමට යනවා. ඒ කියන්නේ මුට්ට කර ගහන්න යනවා. නැත්තම් ඔය ගණිකා වෘත්තියට පෙළඹෙනවා. ඒ වගේ අර අවිධිමත් හොරකමට පෙළඹෙනවා. ඒ වගේ අවිධිමත් රැකියාවලට මේ මිනිස්සු පෙළඹෙනවා. ඒ විදිහට අවිධිමත් රැකියාවලට මේ මිනිස්සු පෙළඹුණාන් පස්සේ මේ නගර අවස්ථාව විශාල ගැටලු ගොඩක් ඇති වෙනවා. එතකොට මේ අවිධිමත් රැකියාව කියන එකත් මේ සමාජාර්ථික අර්බුදේ එක් පැතිකඩක් විදිහට ගන්න. හරි? ඔය තුන විස්තර වෙන්න ඕනේ. සමාජාර්ථික අර්බුදය ළමයි වෙනම අහන්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට. ඒකින්ද මේ තුන අනිවාර්යෙන් මතක තියාගන්න මේ කාරණා ටික ඔක්කොම. ඔයාලෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් සංවර්ධනයේ වෙමින් පවතින රටවල නාගරීකරණය ආස්ත ගැටලු අහන්න නැතුව
නාගරීකරණය ආශ්‍රිත සමාජ ආර්ථික අර්බුදය විස්තර කරන්න. ලකුණු 6කට අහන්න පුළුවන්. ඒතර පැහැදිලිව මේ පොයින්ට් තුන විස්තර කරන්න. එකකට දෙක ගාන ලකුණු හම්බ වෙනවා. 2 4 6. ඔන්නම එක ගැටලුවක් සමාජ ආර්ථික අර්බුදය කියන එක. එතකොට තව ගැටලුවක් වෙනවා සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලුව. සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලුව. සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලුව. සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලුව. එතන මේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලුව කියන්නේ විවිධ විදිහට බලපානවා. කියන නගරයක් ඇතුලේ ඒ කියන්නේ හරියම විදිහට අපද්‍රව්‍ය එහෙම බැහැර කිරීම සිද්ධ වෙන්නේ නැහනේ. කියන්නේ කුණු කඳු එහෙම ගොඩාක් ගොඩ ගැහිලා තියෙන ඒවා හරියම විදිහට බැහැර කිරීමක් ප්‍රතිචක්‍රීකරණය කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. හරි? කියන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමක් ප්‍රතිචක්‍රීකරණය කිරීමක් සිද්ධ වෙන අඩුයි නගරයක් තුල. ඒතර වෙලාවකට කුණු කඳු පවා ගිනි ගැනීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අධික ලෙස කුණු ගොඩ ගැහිලා කුණු කඳු ගිනි ගන්නවා. එතකොට මේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලුවට ප්‍රධාන වශයෙන් බලපානවා අපද්‍රව්‍ය බැහැර කිරීම. අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් හින්දා නගරයක් තුළ අවිධිමත් ආකාරයට කුණු කඳු ගොඩ ගහනවා අපද්‍රව්‍ය බැහැර කිරීම සිද්ධ කරනවා. එතකොට නගරයක් ඇතුලේ ඒ විදිහට අවිධිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම සිද්ධ කරන් පස්සේ ඒ අපද්‍රව්‍ය ආස්ත වලමයි මැස්සෝ බෝ වෙනවා. හරි? අපද්‍රව්‍ය ආස්ත මැස්සෝ බෝ වෙනවා. ඊට මදුරුවෝ බෝ වෙනවා. ඊට පස්සේ මීයෝ බෝ වෙනවා. ඒ වගේ විවිධාකාර සතුන් අපද්‍රව්‍ය ආස්ත බෝ වෙනවා. එතකොට මදුරුව බෝ වුණා කියන්නේ අපද්‍රව්‍ය ආශ්‍රිතව එතනින් ඩෙන්ගු මැලේරියා ඒ වගේ වෛරස් රෝග පැතිරෙනවා. ඊට පස්සේ මීයෝ බෝ වුණා කියන්නේ මීයුණ හැදෙනවා. ඊට පස්සේ ඉන්ෆ්ලුවෙන්සා වගේ උණ හැදෙනවා. ඉන්ෆ්ලුවෙන්සා වගේ රෝග ඒවා පැතිරෙනවා. එතකොට මැස්ස බෝ වුණා කියන්නේ පාචනය වගේ ඒවා හැදෙනවා. එතකොට ළමයි ඔය දැන් නගරය ආස්තව පැල්පත් මුඩුක්කු තියෙනවනේ. ඔය පැල්පත් මුඩුක්කු ආශ්‍රිතව මල අපවහන ක්‍රම හැම දුර්වලයි. හරි? ඒ කියන්නේ මේ මිනිස්සු ළමයි වෙලාවකට ඒ කියන්නේ මුඩුක්කු ආශ්‍රිතව වැසිකිලි කැසිකිලි නැහැනේ. එතකොට මේ මිනිස්සු මුඩුක්කු ආශ්‍රිතව ඒ කියන්නේ වාජනයක් තියාන ඒ වාජනයට තමයි මල ද්‍රව්‍ය බැහැර කරන්නේ. හරි? වැසිකිලි කැසිකිලි කරන්නේ වාජනයට. ඊය ඇතුලේ වාජනයක් තියාන ඒකට තමයි කරන්නේ. ඒකට කරලා ගිහලා එක්කම වෙලාවකට ඒවා ඉවතට විසික් කළා එනවා. හරි? ඒතකොට එහෙම තමයි මේ මිනිස්සු මල ද්‍රව්‍යයෙන් බැහැර කරන්නේ. එතකොට අවිධිමත් විදියට තමයි ඒවා බැහැර කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේ මිනිස්සුන්ට හැදෙන ওই පාචනය, කොලරාව, අණුහොරි, ඒ වගේ රෝග එහෙම අධික විදියට තියෙනවා පැල්පත් මුඩුක්කු ආශ්‍රිතව. ඒතකොට තව දෙයක් ඔය මුඩුක්කු ආශ්‍රිතව ගණිකා වෘත්තිය නියැලෙනවා කියනවා. දැන් කොළඹ ආශ්‍රිතව වර්තමානයේ ගණනය කරලා තියෙනවා 30000කට අධික කාන්තාවන් සංඛ්‍යාවක් ගණිකා වෘත්තිය නියැලෙනවා කියලා. කියන්නේ සල්ලි නැති වුණාන් පස්සේ. හරි? මුඩුක්කු ආශ්‍රිතව තමයි වැඩිපුර වෙන්නේ. මේ මිනිස්සුන්ට රැකියාවක් නැහැ. ඒක තමයි රැකියාව වශයෙන් කරන්නේ. ඒතුළම මේ මිනිස්සුන්ට ඒඩ්ස් තියෙනවා. හරි? සෞඛ්‍ය ගැටලුනේ. ඒඩ්ස්, ඊට පස්සේ සිපිලිස්, ගොනෝරියා, හර්පිස්, ඒ වගේ අර විවිධාකාර ලිංගාශ්‍රිත රෝග බහුල වශයෙන් පැතිරෙනවා. ඒ පැල්පත් මුඩුක්කු ආශ්‍රිතව නාගරික ජනසංඛ්‍යාව ඇතුලේ. ඒතකොට තව ගත්ත හැකි ඔය නගර ඇතුලේ ඒක නම් අපිට හිතලා වුණත් තමයි ඔය ටික ලියන්න පුළුවන්. ඒතකොට නගර ඇතුලේ ඒ කියන්නේ උග්‍ර වායු දූෂණයක් සිද්ධ වෙනානේ කර්මාන්ත ශාලා වලින් කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, මීතේන් වගේ දූෂක වායු කර්මාන්ත වලින් පිට කරනවා. ඊට රථ වාහන තුලින් දූෂක වායු පිට කරනවා. ඒ දූෂක වායු පිට කරන් පස්සේ මිනිස්සුන්ට ආග්‍රහණය වෙලා උස්මත් එක්ක ගිහලා ආග්‍රහණය වෙලා මිනිස්සුන්ට ශ්වසනාබාධ ඇති වෙනවා. ඊට පස්සේ අක්ෂි රෝග ඇති වෙනවා. චර්ම රෝග ඇති වෙන්න බලපානවා. ඒ වගේ දේවල් වලට බලපානවා. ඒ වගේ සෞඛ්‍ය ගැටලු ගොඩාක් ඇති වෙන්න බලපානවා මේ නගරාශ්‍රිතව සිද්ධ වෙන ක්‍රියාවලිය තුල. හරි? නාගරීකරණය කියන එක සෞඛ්‍ය ගැටලු ගොඩාක් ඇති වෙන්න බලපානවා සංවර්ධිත රටවල. ඒතර ඒවා අපිට ලියන්න පුළුවන් මේ විදිහට. එතකොට තව එකක් තමයි මේ පාරිසරික ගැටලුව. තව එකක් ගන්න පුළුවන් පාරිසරික ගැටලුව. දෙක සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලුව ගත්තේ පාරිසරික ගැටලුව. එකක් වෙනම හඳක් පුළුවන්. පාරිසරික ගැටලුව.
සෞඛ්‍ය සනීපාරක්ෂක ගැටලුව හෙව්වොත් නම් ළමයි ලේසියෙන්ම විස්තර කරලා ලියන්න පුළුවන්. අනිත් ඒවා පාරිසරික ගැටලුව. මේක වෙනම අහන්නත් පුළුවන්. සංවර්ධනයේ පවතින රටවල් ආශ්‍රිත නාගරීකරණය ආශ්‍රිත පාරිසරික ගැටලුව විස්තර කරන්න. නැත්නම් පාරිසරික ගැටලුව විමර්ශනය කරන්න. එතකොට මේ නගරාස්ත පාරිසරික ගැටලුව ගත්තන් පස්සේ පාරිසරික ගැටලුත් නගරාස්තව අධිකව සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන් භූමි දූෂණය සිද්ධ වෙනවා. නගරාස්ත භූමි දූෂණය. හරි. භූමි දූෂණය. ජල දූෂණය සිද්ධ වෙනවා. ජල දූෂණය. ඊට පස්සේ තව ගන්න පුළුවන් වායු දූෂණය. ඕන ඔය කියන සෙට් එක ළමයි අධික වශයෙන් සිද්ධ වෙනවා. භූමි දූෂණ අධිකව සිද්ධ වෙනවා නගරයක් ඇතුලේ. ජල දූෂණය සිද්ධ වෙනවා. වායු දූෂණය සිද්ධ වෙනවා. එතකොට නගරයක් ඇතුලේ භූමි දූෂණය සිද්ධ වෙන්නේ කොහොමද? භූමි දූෂණය සිද්ධ වෙන්නේ ඔය නගරයක් ඇතුලේ අපද්‍රව්‍ය බැහැර කරනවානේ. අපද්‍රව්‍ය බැහැර කරාදී නොදිරන අපද්‍රව්‍ය එහෙම ගොඩාක් බැහැර කරනවා. පොලිතීන්, ප්ලාස්ටික්, හරි, වීදුරු, රබර්, ඒ වගේ නොදිරන අපද්‍රව්‍ය තියෙනවානේ. ඒ නොදිරන අපද්‍රව්‍ය නගරයක් ඇතුලේ ගොඩාක් බැහැර කිරීම සිද්ධ කරනවා. ඒ නොදිරන අපද්‍රව්‍ය නගරයක් ඇතුලේ බැහැර කිරීම සිද්ධ වුණාන් පස්සේ ඒව ළමයි දිරන්නේ ඒවා පසට එකතු වෙනවා. ඒ විදිහට පසට එකතු වුණාන් පස්සේ භූමි දූෂණය සිද්ධ වෙනවා. තව ඒ නගරයක් තුළ ඔය විවිධ ඉදිකිරීම් සිද්ධ කරන්න භූමියට රසායනික දියර එකතු කරනවා. බිල්ඩින් එහෙම ගහද්දී මේවා කරන්න රසායනික දියර එකතු කරනවා භූමියට. ඒතර රසායනික දියර භූමියට එකතු වුණාන් පස්සේ එතනත් කියන්නේ භූමි දූෂණය සිද්ධ වෙන එක. ඒතර ඒ විදිහට ළමයි උග්‍ර භූමි දූෂණයක් නගරය ඇතුලේ සිද්ධ වෙනවා. ඒතර ඒක පාරිසරික ගැටලුවක් විදිහට භූමි දූෂණය ගන්න පුළුවන්. ඒතර තව ගන්න පුළුවන් ජල දූෂණය. ජල දූෂණයක් නගරයක් ආස්ත බහුලව සිද්ධ වෙනවා. ඒතරම ගොඩාක් ඔය නගරයක් ඇතුලේ කර්මාන්තශාලා එහෙම තියෙනවා නම් කර්මාන්තශාලා හදන්නේ නගරයක් ඇතුලේ ඔය ජල මූලාශ්‍රයක් කේන්ද්‍ර කරගෙන. ජලය ගන්නත් පහසු වෙන්නේ. එතකොට ජල මූලාශ්‍ර කේන්ද්‍ර කරන හදලා තියෙන කර්මාන්තශාලා. එතකොට කර්මාන්තශාලාවේ ඔක්කොම අපද්‍රව්‍ය ටික බැහැර කරන්නේ කොහරද? කෙලින්ම අපද්‍රව්‍ය ටික ඔක්කොම බැහැර කරන්නේ ජල මූලාශ්‍රය වෙත ඒක ගංගාවකට නැත්නම් ජලාශයකට. එතකොට ඒකෙන් ජලය අපිරිසිදු වීම ජල දූෂණය සිද්ධ වෙනවා දැන්. ඔය ඉන්දියාවේ කළුගඟ කියලා තියෙනවා. ඉන්දියාවේ ලංකාවේ කළුගඟ නෙමෙයි ඉන්දියාවේ කළුගඟ. ඉන්දියාවේ කළුගඟ කියලා ඒ කළුගඟට සම්බන්ධ කරලා තියෙනවා කම්හල් නැත්නම් කර්මාන්තශාලා 150ක අපද්‍රව්‍ය බැහැර කරන නල. එතකොට ඒකෙන් ළමයි අධික ජල දූෂණයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඔය විවිධ ඩයි වර්ග කර්මාන්තශාලා වලින් එකතු කරන ඩයි වර්ග, තෙල් වර්ග ඒවත් ජලයට එකතු වෙලා ජල දූෂණයක් සිද්ධ වෙනවා. ඒතොර පිලිපීනේ මැනිලා ගනුරස් 50ක් විතර 50ක් ගත්තන් පස්සේ 50ක් අපද්‍රව්‍ය බැහැර කරන්නේ ජල මූලාශ්‍ර වලට. හරි. පිලිපීනේ මැනිලා ගනුරස් 50ක් අපද්‍රව්‍ය බැහැර කරන්නේ ජල මූලාශ්‍ර වලට. ඒතොර ශ්‍රී ලංකාවෙත් එහෙම ශ්‍රී ලංකාවේ කැලණි ගඟ ඊට පස්සේ ශාන්ත සෙබස්තියන් නැල වැල්ලවත් ඇල ඊට පස්සේ බේරේ වැව බේරේ ගඟ ඒ වගේ ජල මූලාශ්‍ර වලට අධික ලෙස අපද්‍රව්‍ය එක්වීම සිද්ධ වෙනවා. ඒ විදිහට අපද්‍රව්‍ය එක්වීම සිද්ධ වෙලා ඒවත් උග්‍ර ජල දූෂණයකට ලං වෙලා තියෙනවා. හරි. බේරවැව බේරෑල ඒ වගේ ප්‍රදේශ. ඒ තමයි නගරාස්තව ජල දූෂණය උග්‍ර වශයෙන් සිද්ධ වෙනවා. එතකොට වායු දූෂණයක් සිද්ධ වෙනවා. වායු දූෂණය. නගරයක ඇතුළේම වායු දූෂණය සිද්ධ වෙනවා අධික වශයෙන්. කර්මාන්තශාලා වලින් දූෂක වායු විෂ වායු පිට කරනවා. ඒතකොට වායු දූෂණය සිද්ධ වෙනවා. ඊට පස්සේ නගරයක් ඇතුළට රථ වාහන විශාල ප්‍රමාණයක් දවසකට එකතු ඒක රාශී වෙනවානේ. දැන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ගත්තොත් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට දවසකට එනවලු රථ වාහන ලක්ෂ 50ක්. ඒතර ඒ වගේ අධික රථ වාහන ප්‍රමාණයක් එද්දී ඒ වගේ ඉන්ධන දහනය වෙලා ඒ වගේ දූෂක වායුවක් එතන. ඒතකොට වායු දූෂණයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔය නගරය ඇතුළේම කුණු කඳු තියෙනවනේ. කුණු කඳු ගිනි ගැනීම සිද්ධ වෙනවා. ඔය ලංකාවේ ඉස්සරහ සිද්ධ වුණා. මීතොට මුල්ල, මහරගම මේ වගේ ප්‍රදේශවල කුණු කඳු තියෙනවා. ඒවා ගිනි ගන්නවා. ඒවා ගිනි අරන් විශාල වශයෙන් කළු දුම ඉහළ හසට එකතු වෙනවා. ඒතර ඒ වගේ වායු දූෂණයක් තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කුණු කඳු ආස්තව මීතේන් වායුව නිකුත් වෙනවා. මීතේනුත් එකතු වෙලා ඒ වයින්ුත් වෙන්නේ උග්‍ර වායු දූෂණයක් සිද්ධ වෙන එක. ඔය ඔකට උදාහරණ වශයෙන් ගත්ත හැකි ඔය චීනේ තියෙනවා. චීනේ බීජින් සහ ටියන්ජින් කියලා නගර දෙකක්. ඒ නගර දෙකක් මතක තියාගන්න ඒකත් අහන්න පුළුවන්. ඒකත් අහනවා. හරි. චීනේ බීජින් සහ ටියන්ජින් කියලා නගර දෙකක් තියෙනවා. ඒ නගර දෙක ළමයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරපු විදිහට ඒ නගර දෙක 35 වතාවක් අන්තරාදායක මට්ටමට ළඟා වෙලා තියෙන 2014 වෙද්දී. ඒකට හේතුව තමයි ඔය බීජින් සහ ටියන්ජින් කියන නගර දෙක
උග්‍ර වායු දූෂණයක් තියෙන නගර දෙකක් චීනේ. බීජිං සහ ටියන්ජින් කියන නගර දෙක. ඕකේ නිරන්තරයෙන් උදේ ওই නගර දෙක ගත්තාම පස්සම කළු පාට දුමාරයෙන් වැහිලාලු තියෙන්නේ. කියන්නේ නිරන්තරව කළු පාට දුමාරයෙන් වැහිලාලු තියෙන බීජිං සහ ටියන්ජින් කියන නගර දෙක චීනේ. ඒතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය 2014 පැවසුවා 35 වතාවක් විතර අන්තරාදායක උපරිම අන්තරාදායක මට්ටම ළඟා වෙලා තියෙනවා කියලා. ඒතකොට චීනයේ බීජිං සහ ටියන්ජින් කියන නගරවල වායු දූෂණය අධිකයි. ශ්‍රී ලංකාවේ කොළඹත් එහෙම වායු දූෂණය සිද්ධ වෙනවා. අනිත් නගරත් එහෙම. ඔය බංග්ලාදේශයේ ඩකා ඊට පස්සේ පාකිස්තානයේ නගර ලාහෝර් ඊට පස්සේ ඉස්ලාමාබාද් ඒ වගේ නගර මුම්බායි ඉන්දියාවේ නවදිල්ලි හැම නගරයකම වායු දූෂණ අධිකව සිද්ධ වෙනවා. එතනම පාරිසරික ගැටලුව ලියන්න ආවොත් මෙන්න මේ ටික විස්තර කරලා ලියන්න. භූමි දූෂණය සිද්ධ වෙනවා, ජල දූෂණය සිද්ධ වෙනවා, වායු දූෂණය සිද්ධ වෙනවා. මම ඔක ඡේද වශයෙන් දීලා තියෙන ටියුට් එකේ ඒ ටික පාඩම් කරගන්න. එතන දත්තත් එක්ක තියෙනවා. ඒ ටිකත් දාලා ලියන්න. දැන් ළමයින්ට අනිවාර්යයෙන්ම දත්ත ටික දාලා ලියන්න උත්තරේ. නැත්තම් ලකුණු කැපෙනවා. නැත්තම් ලකුණු අඩු වෙනවා. නාගරීකරණ එහෙම ලියද්දි ළමයි නිකම්ම ඔය උත්තරේ ලියන්න යන්න එපා. මේ ඒ කියන්නේ නාගරික මට්ටම් තියෙනවනේ එක එක දත්ත ප්‍රතිශත. ඒවා එහෙම අනිවාර්යයෙන්ම උත්තරේට දාලා ලියන්න. ඒතකොට ඒවා දාලා ලියුවේ නැත්තම් තමයි ලකුණු අඩු වෙන්නේ. ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් ලියවත් කරන්නේ නැහැ. අර දත්ත ටික හරියට නැත්තම්. ඒතකොට ඒ ටික දාලා අනිවාර්යෙන් ලියන්න. තාලම ඔය ටික තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි? ලෝක නාගරීකරණය ආශ්‍රිතව. අවුලක් නැහැ නේ. නොතේරුම් තැනක් තියෙනවා නම් කියන්න. ආයෙ පැහැදිලි කරලා දෙන්නම්. ඒතකොට ඊළඟ ළම ශ්‍රී ලංකාවේ නාගරීකරණ කොටස තමයි ගොඩාක් සාකච්ඡා කරන්න තියෙන. මේ පාඩම පොඩ්ඩක් දිගට ඇදෙනවා. ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ කොටස. ඒතකොට ওই දෙක එකට බද්ධ කළත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ නාගරීකරණය සහ ලෝකේ නාගරීකරණ කොටස. ඔය දෙක එකට කළත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ලකුණු 20. මෙතනින් අහන්නත් පුළුවන් වෙනවා. ඔයාලා ප්‍රශ්න මොනවද තියෙනවා නම් අහන්න. අහලා මෙච්චරයි නාගරීකරණ කොටස කතා කරන්න තියෙන්නේ. අද නවත්තමු නේද? අහලා මම අද නවත්තමු රෙකෝඩින් එකක් දාන්නම්. රෙකෝඩින් එකත් ආයෙ පාරක් බලන්න. අහන ගුඩ් නයිට් උස්සන්න.